10 වසරේ නැත්නම් 11 වසරේ ඉන්න නැගින මල්ලේ කියන්නේ ඕඩර් තියන්න ඉන්න කට්ටිය ඕඩර් ඉන්න ළමයි. ඉතින් නිතරම අහන ප්‍රශ්නයක් තමයි සර් වෙලාවට මට ජාමිති දෙන්නේ නැහැ. මේ ජාමිති ටික මුන්ද කොට දාගන්න මට ඒව හිතෙන්නේ නැහැ. ඉතින් ජාමිති කියන්නේ අතරම ඒ කියන්නේ ඒකේ තියෙන ප්‍රමේය ඉගෙන ගන්න ප්‍රමේයයන් ප්‍රත්‍යක්ෂ ආගයි වගේ දේවල් හරියට ඉගෙන ගත්තොත් ඉතාලම ලේසි පාඩම තමයි ජාමිතිය කොටස් ටික. ඉතින් ඔයාලගේ ජාමිතිය ටික උඩ දාගන්න පොඩි උදව්වක් විදිහට මම පොඩි වැඩක් කරලා තියෙනවා. ඒ තමයි මගේ YouTube channel එක ඔස්සේ වෙන්නේ ජාමිතිය කොටස් ටික වීඩියෝ පාඩම් විදිහට ඔයාලට ලබා දෙන්න ලැස්ති වෙනවා. ඉතින් ඒකේ පළවෙනි දවසේ විදිහට අද 10 වසරේ මුල්ම ජාමිතිය පාඩම් කරන විදිහට තියෙන ත්‍රිකෝණ අංග සම්මි පාඩම මම පටන් ගන්නවා. අන්න ඒ වැඩේ. ඉතින් ත්‍රිකෝණ අංග සම්මි ත්‍රිකෝණාංග සම්මි මෙතන ඒක ඉගෙන ගන්නකදී සමහර කට්ටිය ඉගෙන ගන්න ඒක කියන්නේ තේරෙන කට්ටියත් ඉතින් කවුරු හරි ඔයාලා ඒ තනින් ඉගෙන ගන්න කියනවා නම් මේක බැලුවොත් ඔයාලා ඒ ඉගෙන ගන්න දේවල් ඉතින් කවදාවත් කියන්නේ ඒ ඉගෙන ගන්න දේවල් තවදුරටත් වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ඉතින් අතරම මේක ඉතාම ලේසි කරනවා. ඉතින් මොනවද මේ අංග සම ඒ කියන්නේ දැන් තලරූප ගම තලරූප මොකක් හරි තලරූප දෙකක්. තලරූප දෙක අංග සම කියන්නේ මොකක්ද? දැන් හිතන්නකෝ ඔයාලා තියෙනවා මෙන්න මේ වගේ තලරූප දෙක. අංග සම කියන්නේ මෙන්න මේ දැන් හිතන්න මේ තියෙන ත්‍රිකෝණාශ්‍ර දෙක. මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රේ මෙන්න මේ කුඩි ගිහිල්ලා හරියට තිබ්බම සමපාද වෙනවා. අන්න ඒකට කියනවා අංග සම කියන්නේ තලරූප දෙක. හරිද? අංග සම තලරූප. මේ තලරූප ත්‍රිකෝණාශ්‍රය කියන්නේ අන්න ඒක කියනවා අංග සම තලරූප දෙක කියලා. ඉතින් අද අපි කතා කරන්නේ මොකක්ද? ත්‍රිකෝණ ගැන. ඇත්තටම මේ ජ්‍යාමිතිය වල ජාමිතිය තියෙනවා දැන් ගොඩාක්ම කියන්නේ ජාමිතිය ගණන් අහනවා පොඩ අහන්නේ ඒකේ තියෙනවා දැන් ටිකක් තව පොඩි බය රූපක තලරූපුණා හරි එකක් තමයි රූප අනිත් ඒවා අනිත් ඒවා ත්‍රිකෝණ අපි දැන් අද ඉගෙන ගන්න හරි ඊට පස්සේ අනිත් එක තමයි සමාන්තර රාශිය ඔන්න ඔය ටික දාන්නේ ගොඩක් ගණන් නේ චතුරස්‍රාංග නේද ඉතින් ත්‍රිකෝණ කියන්නේ අත්‍තරම කියන්නේ ඔයාලා හරියට ඉගෙන ගන්න ඕන සෙට්. ඉතින් මේ අංග සම්මි. ඉතින් දැන් අපි පාඩම වෙමු. දැන් ඔය මාතෘකාව ත්‍රිකෝණ අංග සම්මි. හරි. එතකොට ත්‍රිකෝණ දෙකක අංග සම්මි. ඉතින් මොකක්ද මේ ත්‍රිකෝණ දෙකක අංග සම්මි කියන්නේ? ඒ කියන්නේ දැන් ත්‍රිකෝණයක දැන් අපි ත්‍රිකෝණයක අංග කීයක් තියෙනවා? ඒ කියන්නේ අපිට සමාන කරන්න පුළුවන් අංග කොහොම කීයක් තියෙනවා? කීයක් තියෙනවා? 6ක් තියෙනවා. මොනවද? ඒකේ තියෙන පාද තුනයි ඒකේ තියෙන කෝණ තුනයි. ඉතින් ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න නම් ඔය හයම සමාන කරන්න ඕනේ. නෑ. ඇත්තටම මොකේ තුනක් සමාන කරා නම් ඇති. ඒ හැම වෙලේම කියන්නේ මොනවා හරි තුනක් සමාන කරාට හරියන්නේ. ඔන්න ඕකේ තියෙනවා අපිට එහෙම ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන් අවස්ථා හතරක්. කීයද? අවස්ථා හතරක්. අන්න ඒ අවස්ථාවලින් පළවෙනි එක තමයි මොකක්ද? පළවෙනි අවස්ථාව තමයි පාද කෝණ පාද අවස්ථාව. මොකද්ද? පාද කෝණ පාද අවස්ථාව. ඕක තමයි පළවෙනි අවස්ථාව. ඉතින් මේකෙදි මොකද? හිතන්න අපිට තියෙනවා ත්‍රිකෝණ දෙකක්. මෙන්න මේක. හරිද? අපිට තියෙනවා ත්‍රිකෝණ දෙකක්. එකක් A B C කියලා මම ගන්නවා. අනිත් එක P Q R කියලා ගන්නවා. මේක තමයි ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන් පළවෙනි අවස්ථාව. හරිද? එතකොට මෙන්න මේකේ මේගොල්ලෝ දීලා තියෙනවා කියලා හිතන්න මේ මෙන්න මේ පාදේ මේකේ මේ පාදයට සමානයි. හරිද? එතකොට මෙන්න මේ BC පාදය මේකේ මේ PQ පාදයට සමානයි. එතකොට මෙන්න මේ කෝණය මෙන්න මේ PQR කෝණයට සමානයි. මෙන්න මේ වගේ. හරිද? මෙන්න මේ වගේ. ඒ කියන්නේ පාදයයි කෝණයයි පාදයයි. හැබැයි තව කන්ඩිෂන් එකක් තියෙනවා. මොකක්ද? මෙන්න මේ කෝණය මෙන්න මේ පාද දෙකේ අන්තර්ගත කෝණය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පාද දෙක තුල තියෙන මෙන්න මේ කෝණය වෙනවා. දැන් හිතන්න මේක මෙහෙම තියෙන්නේ නැතුව මෙන්න මෙහෙම තිබ්බා. හරිද? කොහොමද? ඔන්න දැන් මේක වැන්දා P Q R කියලා ගමු. හරිද? මේක මේ පාද දෙකම සමානයි. හැබැයි කෝණය මෙහෙ තියෙන්නේ. හරිද? එතකොට මේක දැන් අන්තර්ගත කෝණයද? මේක දැන් අන්තර්ගත කෝණයද? නෑ. එතකොට මොකද වෙන්නේ? මේක ගන්න පුළුවන්. මේ දෙක අංග සමයි කියන්න පුළුවන්. බෑ. එතකොට පළවෙනි අවස්ථාව තමයි පාද කෝණ පාද අවස්ථාව. මේකෙදී අංග සම කරන්න පාද දෙකයි මෙන්න මේ අන්තර්ගත කෝණය අනිත් ත්‍රිකෝණේ මේ පාද දෙකයි අන්තර්ගත කෝණයටයි සමාන වෙනවා. අන්න ඒකට අපි කියනවා පාද කෝණ පාද අවස්ථාව කියලා.
හරි. ඉතින් ඔයාලට චුටි නෝට් එකක් දාගන්න පුළුවන්. අපි අතරම දැන් ජාමිතිය ගණන් හදන විදිහක් තියෙනවා. ඔය හදාගෙන යනවා. අපි සාමාන්‍ය ජාමිතියේදී හේතු ලියනවා. නේ? ඔයාලම ජාමිතියේදී හේතු ලියන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ දැන් අපිට පුළුවන් මෙන්න මේක අංග සම කරලා පෙන්නන්න මෙන්න මෙහෙම. හරිද? මම ලියනවා A B C ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද? P Q R ත්‍රිකෝණය සරලයි. A B C ත්‍රිකෝණය හා P Q R ත්‍රිකෝණය සරලයි. ඉතින් අයිතම මම ත්‍රිකෝණ දෙක ගත්තාම හරිද? දැන් මේකේ සමාන අවයව ටික මේ ත්‍රිකෝණය වල ටික මෙතනින් මෙහෙම පිළිවෙලට ලියනවා. මේ PQR ත්‍රිකෝණය සමාන අවයව ටික මෙතනින් මෙහෙම ලියාගෙන යනවා. හරිද? දැන් මොනවද? ABC ත්‍රිකෝණේ තියෙන අවයව ටික අපිට ගන්න පුළුවන් මේ අංග සම කරන AB ගන්න පුළුවන් AB පාදේ. එකක් AB පාදේ. ඊළඟට AB පාදේ මොන මේ සමාන වෙන්නේ? QR පාදේ. QR පාදේ. වරන් ඒකට දාන්න ඕනේ. ඇයි එහෙම අපිට දීලා තියෙනවා. E I. ඊට අනිත් එක මොකක්ද? BC. BC පාදේ ABC ත්‍රිකෝණේ BC පාදේ සමාන වෙනවා මොකටද? Q මොකේද? PQ පාදේ. නේ? BC පාද සමානයි PQ පාදේ. ඒක දීලා තියෙනවා. හරි? ඊළඟට ABC ඔන්න ඔය කෝණය ABC ඔන්න ඔය කෝණය සමාන වෙනවා මොකටද? PQR මෙන්න මේ කෝණය. PQR ඔන්න ඔය කෝණය. ඔබ ඉතින් දීලා තියෙනවා. කොහොමද? හරිද? ඉතින් අපිට දැන් ලියන්න පුළුවන්. එම නිසා මෙන්න මේ ABC ත්‍රිකෝණය අංග සම වෙනවා මොකටද? PQR ත්‍රිකෝණය. මොන අවස්ථාවද? අවස්ථාව දාන්න. දැන් අපි කතා කරා පාද කෝණ පාද අවස්ථාව. පාද කෝණ අපි ගෙඩින් කියනවා පාකෝ පාකේ. හරි. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මෙහෙම තමයි මේ පාද කෝණ පාද අවස්ථාවේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. එතකොට දැන් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා හොයාගත්තා. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. හරිද? අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංගත් සමානයි. අන්න ඒකෙන් අපිට කියන්න පුළුවන් මෙහෙම අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වේ. මෙන්න මේ ඉන්න මොකද? මෙන්න මේ ඉන්න මේ දැන් මම කියවනේ ත්‍රිකෝණේ අංග 6ක් තියෙනවා කියලා. අර කෝණ 3යි පාද 3යි. 6යි අන්න ඒ දැන් මේ අපි යූස් කරේ 3යි නේ. අන්න ඉතුරු අනුරූප අංග ටික සමාන වෙනවා. දැන් මේක කොහොමද හොයාගන්නේ? දැන් බලන්න මේ ඉතුරු වෙලා තියෙන පාද මේකනේ නේ. එතකොට මෙන්න මේ AC පාදයට අනුරූප PR මොනෝක සමාන වෙනවා. හරි. තව තියෙනවා කෝණ. බලන්න අපි කොහොමද හොයාගන්නේ අනුරූප කෝණ ටික? හරි. එකක් තමයි මෙන්න මේ දැන් මේ මම මෙතන මේ BC පාදේ. ඒ කියන්නේ මෙතන මේ එක දෙකකින් ලකුණු කරලා තියෙන පාද. ඕකට ඉස්සරහින් තියෙන කෝණ බලන්න. මෙන්න මේ කෝණය. මොකක්ද ඒක? BAC. ඔන්න ඔය කෝණය. BAC ඔන්න ඔය කෝණය සමාන වෙනවා. ඊට පස්සේ මේකේ කොහොමද ඔය අනුරූප ඒකට අනුරූප කෝණ ගන්න? මෙන්න මේ ඒකෙත් මේ ඉරි දෙයක් ගන්න තියෙන මේ PQ පාදයට. ඒ කියන්නේ BC ට සමාන පාදයට. අන්න ඒකට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණය. PRQ. අන්න ඔකට සමාන කියලා. ඊට පස්සේ අනිත් එක තමයි මෙන්න මේ තනි රැක්කම තියෙන්නේ. ඒකට ඉස්සරහින් තියෙන කෝණය මොකක්ද? ACB. අන්න ඒක සමාන වෙනවා. මොකටද? මෙන්න එතකොට මෙන්න මේ තියෙන්නේ. දැන් අපි ACB නේ ගත්තා නේ. ACB කෝණය ගත්තා මෙන්න මේ එක එකක් ගන්න තියෙනවා. මේ AB පාදයට සමාන මේක කොහොමද? QR පාදේ. අන්න ඒකට ඉස්සරහින් තියෙනවා. මොකක්ද ඒ? QPR. අන්න ඔහොම අපිට අනුරූප අංග සමානයි කියලා ලියන්න පුළුවන්. හරි. ඉතින් පළවෙනි අවස්ථාව පාද මොන පාද අවස්ථාව ඔන්න ටික තමයි ඔයාලා මේ ටික දාගෙන ඔන්න තුනි නෝට් එකක් දාගන්න. මේ එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණයට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. මොකක්ද අවස්ථාව? පාද කෝණ පාද අවස්ථාව. ඉතින් මෙන්න මේ විදිහට අපිට එක්සැම්පල් එකක් දෙන්න පුළුවන්. මේ විදිහට ඊට පස්සේ මේ දෙක අංග සම කරාට පස්සේ අපිට පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා මෙන්න මේ ටික සමාන වෙනවා කියලා ලියන්න. හරි. ඕකේ. මේක දාගන්න වීඩියෝ එකේ වෙලාව දෙන්න අමාරුයි. ඔයාලා වීඩියෝ එක නවත්තලා මේක දාගන්න. දැන් අපි පොඩි ගමනකට යනවා.
හරි. මම අතරම මේ තෝරගත්තේ මේක ගණන් ටික විදිහට ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ කියන්නේ පොතේ තියෙන ගණන් ටිකමයි. මම ඊළඟ පාඩම් වලට වෙනම PDF එකක් අතරම දෙනවා ගණන් ටික දාලා. ඔයාලගේ එකේ මේක අතරම මේ තියෙන ගණන් ටික කොහොමද හදන්නේ? මේ ඒක හොඳයි. හදන එක ඔයාලට හොඳයි. බලන්න ඒකේ දැන් පළවෙනි කොටස නම් තියෙන්නේ අංග සම්පූර්ණේවා ඔයාලා පොඩ්ඩක් ලියන්න. හරිද? බලන්න ඒකේ පළවෙනි එක දී ඇති දත්ත අනුව අංග සම්භාව පෙන්වීම සඳහා පාද කොණ පාද අවස්ථාව යොදාගත හැකි පහත් දක්වන කුමන ත්‍රිකෝණ උගලට නිර්ණය කරන්න. එවැනි අවස්ථාවලදී අදාළ ත්‍රිකෝණ අංග සම්භව සාධනය කර සමාන වන අනෙක් අනුරූප අංග යුගල ලියා ගන්න. එහෙම නේද? දැන් මේ අපි මේ කරපු වැඩේ කරන්නේ මම එකක් කරලා දෙන්නම්. ඒක හරියට ඒකේ ඊටු ටික කරගන්න පුළුවන්. ඒකේ කියන්නේ කරගන්න පුළුවන් කියන මුල් ටික ලේසියි. ඕක මම අවසානයේට තියෙන එක වගේ පොඩක් කරලා බලන්න. හරිද? මේකේ බලන්න පළවෙනි ලේසි. අපි අර එක්සැම්පල් එකට ගත්තා වගේ එකක් තියෙනවා. මෙන්න මෙහෙම මොන දෙයක් තියෙනවා. P මේක P මේක Q මේක R. මෙතන S T S T U මෙන්න මේ පාදේ මෙන්න මේ පාදයට සමානයි. ඒකට මෙන්න මේකට සමානයි. මේකට සමානයි. කොහොමද මේ? හරි. ඉතින් ඕක අංග සම කරන්න පුළුවන්. බලන්න ඕනේ. පාද කොණ පාද. හැබැයි මේක අන්තර්ගත කෝණයක් කළා. මේකෙත් නේ පාදය කොණේ පාදය. ඒකෙත් අන්තර්ගත කෝණේ වෙලා තියෙනවා. ඉතින් ඒක අංග සම කරන්න පුළුවන්. මෙතන පාද කොණ පාද අවස්ථාව. හරි. ඕක අපි ලියන්න අංග සම කරලා පෙන්නන්න ඕනේ. ඉතින් අපි කොහොමද ගන්න අපි මෙතන එක අපි දාන්න අර මම කියනවා ඒ විදිහට ලියගෙන යනවා. මොකද කරන්නේ? PQR ත්‍රිකෝණය හා STU ත්‍රිකෝණය සලකමු කියලා දාගන්න ඕන. හරි. ඊට පස්සේ PQR ත්‍රිකෝණය ආවම මේ ලියන්න යනවා. අංග ටික STU ත්‍රිකෝණය අංග ටික ලියන්න. හරි. එතකොට දැන් PQR ත්‍රිකෝණය මොනවද තියෙන්නේ? PQ ඔන්නම සමාන වෙනවලු 2T වල. දැන් මේක කලින් කරපු එකනේ නේ. එතනම කලින් කරපු එක. අපෝ මේකම හදන එක අපරාධ. ඉතින් මේක වෙන්නේ මෙන්න මේ පාදයට සමානයි. මෙන්න මේ පාදයට සමානයි. මෙන්න මේ කොණ සමානයි. එතකොට පාදයේ කොණය පාදයේ අවසානට ලියන්න පුළුවන්. PQR ත්‍රිකෝණය STU ත්‍රිකෝණයට ත්‍රිකෝණات එක්ක අංග සම වෙනවා. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙයි කියලා ඒක ටික දාන්න පුළුවන්. අර මම කලින් කරපු එකයි මේවා ටික විතරයි වෙනස්. අපෝ ටික විතරයි ඇත්තටම වෙනස්. හරිද? ඒක වලට පුළුවන් ලියන්න. මොකද කලින් කරපු එකයි අපි පොඩ්ඩක් වෙනස් විදිහකට කළා. වෙනස් විදිහට දීලා තියෙන එකයි. ඒ පළවෙනි එක නම් අනිත් ටික අතරම ලේසි පොඩ දාන්න පුළුවන්. ඕකේ පුළුවන් නම් එන්නකෝ තුන්වෙනි ගාන මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔන්න මේක තියෙනවා. මෙතන A මේක B මෙන්න මේක C. මෙතන D. හරි. මෙන්න මේ පාදයක සමාන. ඔයාලට කියනවා D ඇති රූපේ AB සමානයි DC. AB DC ට සමාන වෙනවා. ABC සමානයි BCD වෙයි. ABC මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණයට සමානයි. ABC කෝණය DCB කෝණයට සමාන නැත්නම් BCD කෝණයට සමාන. හරි. ඔයාලට පෙන්වන්න කියනවා මුලින්ම මොකද පෙන්වන්නේ? ABC ත්‍රිකෝණය ඔන්න මොක අංග සම වෙනවලු DCB ත්‍රිකෝණය ඔන්න ඔක තමයි පෙන්වන්න කියලා කියන්නේ. හරි. කොහොමද ඔක වෙන්නේ? හරි. ඉතින් මේවා ABC කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ. DCB කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ. අපි අර ග්‍රාෆ් එකේ බලමු මේ මම දන්නවා ABC ත්‍රිකෝණය හා DCB ත්‍රිකෝණය සලකමු. ඔන්න ඔහොම ගන්න. හරි. දැන් ABC ත්‍රිකෝණ මොනවද කියනවා ඔය? එයාලා දීලා AB සමානයි DC කියලා. ඒක දීලා තියෙනවා. අවුල ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ අය මොකද මේ ABC තව දීලා තියෙනවා ABC ත්‍රිකෝණය ABC කෝණය DCB කෝණයට සමානයි. ABC කෝණය DCB කෝණයට සමානයි. ABC කෝණය DCB කෝණයට සමානයි. ඒකත් දීලා තියෙනවා. දැන් මේ පාදයේ කෝණය දැන් බලන්න අනිත් පාදේ. තව පාදයක් වගේම පාද කොන පාද අවස්ථාවේ අංග සමනයි. බලන්න අනිත් පාදයේ කෝණය මෙන්න මෙතන පාදයක් තියෙනවා. මේ පාදයේ කෝණ මෙන්න මේක තමයි පාද. බලන්න අන්න ඒ පාදේ මේ ත්‍රිකෝණ දෙකේම පාදය. ඒ කියන්නේ මේකෙත් මේක හරිනවා. මේකෙත් මේක තියෙනවා. ඒ කියන්නේ දෙකටම පොදු ඒ පාද. හරි. ඕකට අපි කියනවා පොදු පාදයක් කියලා. අපිට පුළුවන් BC
පොදු පාදයේ දැන් හරි මේ පාද කෝණ පාද කෝණ පාදේ අනුමත ලියන්න පුළුවන් ABC එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි DCB ත්‍රිකෝණ පාද කෝණ පාද හරි ඔන්න ඔච්චරයි ගන්න ඊට පස්සේ මොකද කියන්නේ AC සමානයි BD බව වෙනවා AC සමානයි BD බව වෙනවා කොහොමද ඒක වෙන්නේ දැන් ඉතින් අපි මේ ත්‍රිකෝණ දෙක අනුසම කරන්නේ නේ ඔයාලා එකක් ගන්නවා අංග සම ත්‍රිකෝණ වල අනුභංග සමානයි කියලා. එතකොට අංග සම ත්‍රිකෝණ වල අනුභංග සමානයි නම් ඔයාලට කියන්න පුළුවන් අන්න ඒකින් අංග සම ත්‍රිකෝණ වල අනුභව අංග සමාන වෙයි කියලා ගන්නවා. ඉතින් මේකට අනුව මේ බලන්න මෙන්න මේ ලකුණු වල තියෙන කෝණ ඉස්සරහින් තියෙන්නේ මේක කියන්නේ AC. අන්න එහෙම අනුභංග බලන්න මේකෙත් මේක ඉස්සරහින් තියෙන කෝණ D නේ ඔව් D. ඕකේ. nah ඔන්න ඒක හරි ඉතින් අතරම හරි ලේසි මේ ගාන ගන්න ඒක හරියට මේ කලින් කියන්නේ මේ හරි ඊට පස්සේ අපි තව ගණන් දෙකක් විතර අල්ලලා ඊළඟට යන්නේ අරගෙන කොහොමද අපි කතා කරා ඒකේ මේ මොකක්ද පාද මොන පාද අවස්ථාව ඒකෙන් මම ගණන් දෙකක් හදුවා ඒක ගන්න. ඒක ගන්න හදන්න. මේක මොකක් හරි අමාරු ගණන් හරි මම මේක channel එකට දැම්මට පස්සේ මම ඒකේ මගේ නම්බර් එක දානවා ඔයාලට ඒක මොනවා අමාරු ගැටලුවක් තියෙනවා නම් මම group එකක් හදනවා. අන්න ඒ group එකේ ඒක අහලා අහන්න ඕනේ. හරි මම මේකේ මොකද පොඩි වෙලාවක තියෙන ගොඩක් දැම්මොත් වීඩියෝ එක දිග්ගස්. හරි ඕකේ පස්වෙනි ගණන් මම මේකේ සාකච්ඡා කරන්න. බලන්න ඔයත් ඉන්නේ මුලින්ම පොඩ්ඩක් ගන්න. හරි මෙන්න තියෙනවා A E C මෙතන සා මෙතන X පිටිය තියෙන මෙන්න මෙතන තමයි A හරි මෙන්න මේ හරි ඔන්න ඔය කෝණ දෙක සමානයි මෙන්න මේ පාද දෙක සමානයි කියලා දෙනවා. ඉතින් මොකද කියන්නේ ABC ත්‍රිකෝණය ලකුණු කර ඇති දත්ත ඇතුලේ ABX මෙන්න මේ ත්‍රිකෝණයයි අනිත් එක මොකක්ද CBX ඔන්න ඔය ත්‍රිකෝණයයි අංග සම කරන්න කියලා දෙනවා. ඉතින් හරි ලේසි. හරිද? ඔයාලා දන්න එකම තමයි. මොකද කියන්නේ ABX ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද CBX ත්‍රිකෝණය සාරාන්න දෙන්නේ. ABX ත්‍රිකෝණය හා CBX ත්‍රිකෝණය සාර. ඉතින් දැන් සාරාන්න දෙන්නේ. හරි. එතකොට ABX ත්‍රිකෝණය බලන්න ABX ත්‍රිකෝණයනේ ABX මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ ABX කෝණය ABX ඔන්න ඔය කෝණය සමාන වෙනලු CBX ඒක යාළුවා දීලා තියෙනවා CBX මොකද්ද කියන්න පුළුවන් මෙන්න මෙතන DL කියලා දාන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ AB පාදය සමානයි BC පාදය ඒක දීලා තියෙනවා ඔන්න ඒක දීලා තියෙනවා අවුලක් නැහැ ඊට පස්සේ බලන්න පාදය කෝණය දැන් මොකක්ද කියලා ගන්න ඕනේ තව පාදයක් ගන්න මේ තියෙන්නේ පාද කෝණ පාද හැම වෙලේම පළවෙනි අවස්ථාව කියන්නේ පාද කෝණ පාද අවස්ථාවේදී ත්‍රිකෝණයක් අංග සම කරනවා ත්‍රිකෝණ දෙකක් අංග සම කරනවා නම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ එන්නේ ඒ පාද දෙක අතරේ තියෙන අන්තර්ගත කෝණය වෙන්නේ හරි ඉතින් අවුලක් නැහැ පාද කෝණ පාදේ අන්තර්ගත කෝණය වෙනවා ඉතින් dx කියන්නේ මොකද්ද පොදු පාදය dx පොදු පාදේ අන්න ඒ ඉන්න මොකද කියන්නේ පුළුවන් අපිට මොකද කියන්නේ dx පොදු පාදය ඒ ඉන්න අපිට කියන්න පුළුවන් දැන් හරි පාදය කෝණය පාදය හරි මෙන්න මේ ABX ත්‍රිකෝණය අංග සම වෙනවා අතන අපි අංග සමය කියලා පෙන්නන්නේ මෙන්න මේක දැන් මෙන්න මේ ඔන්නෝම සමතාවම අංග සමය කියලා පෙන්නනවා මෙන්න මේ ABX ත්‍රිකෝණය අංග සමයි මොකටද අනිත් ත්‍රිකෝණය CBX ත්‍රිකෝණයට අවස්ථාව පාද කෝණ පාද අවස්ථාවේ තමයි අංග සම වෙන්නේ. හරි. ඔන්න බලන්න ඇල්ල. ඊට පස්සේ අපිට කියනවා දෙවෙනි කොටස. දෙවෙනි කොටස මොකක්ද කියන්නේ? AXB කෝණය අංශක අනුව කියලා වෙනවා. හරි. මෙන්න මේ AXB මෙන්න මේ කෝණය අංශක අනුවයි කියලා වෙනවා. ඕක කොහොමද වෙන්නේ? හරි. දැන් අපි මෙන්න මේ දෙක අංග මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා වෙනවා. අංග සමයි කියුවට පස්සේ මොකක්ද කියන්න පුළුවන් ආයෙ අපිට? නේ? අපිට කියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමානයි කියලා. එතකොට අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමානයි කියන එක අපිට ගන්න හැකි. සම ත්‍රිකෝණ වල අනුරූප
සමාන වෙයි. සමාන වෙයි. අන්න උකින් ගන්න. අපි කිව්වා මේ බලන්න මෙන්න මේ සමාන පදමේ තියෙන ඉරක් ගහලා ඔන්න ඔකට ඉස්සරහින් තියෙන කොන බලන්න. මෙන්න මේකේ කොන ඉස්සරහින් තියෙන කොන බලන්න. මෙන්න මේ කාණේ. AXB කෝණය සමානයි මේකේ BXC කෝණය නැත්නම් CXB කෝණය. CXB කෝණය. දැන් හරි. උත්තරය නැහැ. අපි මෙන්න මේ AXB එක නේද ඉන්නේ. ඔව්. AXB තමයි 90 කියලා වෙන්නේ. 90 කියලා නෑ. මෙන්න මේකට සමානයි කියලා විතරයි ආවේ. අපි කොහොමද 90 කියලා පෙන්නන්නේ? අපි කොහොමද 90 කියලා පෙන්නන්නේ? ඒකට ඔයාලා කලින් ඒ කියන්නේ දැන් 10 ගණන් ගන්න ඊට කලින් 9 වසරේ ඒකට පොඩි දෙයක් ඕන වෙනවා. හරි 9 වසරේ ඊට කලින් ඔය විදිහට ගන්න. මොකද? දැන් මෙතන මේ තියෙන සරල රේඛාවක් නේ. එතකොට ඔයාලා ඉගෙන ගන්නවා සරල රේඛාවක් මත මේකේ පද්ද කෝණ කියන જાතිය. ඉතින් මේ තියෙනවා මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණේ B. අන්න ඔන්න ඔතනදී ඕක මොකක්ද වෙන්නේ? ඔබ ප්‍රමේය. හරි. ඔය ප්‍රමේයදී කියනවා සරල රේඛාවක් මත මේකේ පද්ද කෝණ වල කිව්වා අංශක 180යි කියන්නේ. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මේ ඒ තැනදී අංශක 180යි. ඔය නිතරම ඕන එකක්. එතකොට තව ඔයාලා දන්නවා තව මම නිකන් කියන්නේ මේකට ඕන වෙන්නේ නැහැ. මේ ගන්න ඕනේ නැහැ. ඉස්සරහට ඕන වෙන්න පුළුවන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ වල විපාංශක 180 කියනවා. ඒකත් නිතරම ඔය වගේ ඕන වෙන එක. හරි. එතකොට මම මේක මෙතෙන් යූස් කරනවා. මොකද මට කියන්න පුළුවන් AXB කෝණය ඔන්න ඔකට එකතු කරනවා BXC කෝණය. BXC නැත්නම් අපි CXB කියන එක උදාහරණයක් හොරන්න හරි විදිහට හරියයි. ආසක 180. හේතුව දාන්න. හරි. ඔයාලා මේ වරන් විතර ලියන්න. මොකද මම කිරියල ලියනවා. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල ඓක්‍ය අංශක 180. හරි. ඔන්න මම දානවා. එතකොට දැන් බලන්න AXB දැන් CXB වෙනවා අංශක 180. මට කියන්න හැබැයි මේ AXB කෝණය CXB කෝණයට සමානයි. දැන් අපිට ගන්න කියන්නේ AXB. හරිද? එතකොට මට මේ CXB වෙනුවට AXB දාන්න පුළුවන් නේද? මේකට සමානයි නම් මෙන්න මේ CXB වෙනුවට මේක යූස් කරන්න පුළුවන් නේද? අන්න මම ඒක එතෙන්ද පාවිච්චි කරනවා. එතකොට CXB වෙනුවට මම දානවා AXB. අන්න 180ක්. හරි. ඉතින් ඔය දෙක එකතු අංශක 180. එහෙනම් දෙකයි AXB සමානයි අංශක 180යි. එහෙනම් AXB කීයද? අන්න AXB සමානයි කීයද? 180 බෙදීම 2යි. AXB එනවා කීයද? අංශක 90ක් කිය. AXB එනවා අංශක 90ක් කිය. ඔන්නෝමයි එන්න. AXB 90යි කිය. හරි. ඉතින් මේක තව ගණන් සෙට් එකක් තියෙනවා. මේ මම තෝරගන්න ගන්න දේ විතරයි නෙවෙයි. හරි. මේ තමයි පළවෙනි අවස්ථාව. අද කෝණ පාද අවස්ථාව. අපි ඊළඟ අවස්ථාව වෙන මොකක්ද? දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව මොකක්ද? දෙවෙනි අවස්ථාව තමයි කෝණ පාද අවස්ථාව. ඒ කියන්නේ එක ත්‍රිකෝණයක කෝණ දෙකක්. කෝණ දෙකකුයි පාදයකුයි. අනිත් ත්‍රිකෝණයේ කෝණ දෙකට පාදෙට සමානයි. හැබැයි ඔන්න ඔය පාදේ අනුරූප පාද වෙනවා. හරිද? අනුරූප පාද වෙනවා. අපි ඒක බලමු. එතකොට දෙවෙනි අවස්ථාව. කලින් අරක පළවෙනි අවස්ථාව මට මතක නැහැ. ඒ කියලා දැම්මද කියලා. පළවෙනි අවස්ථාවේ කියලා දාගන්න. දෙවෙනි අවස්ථාව බලමු. දෙවෙනි අවස්ථාව. දෙවන අවස්ථාව. ඔක තමයි කෝණ පාද අවස්ථාව. දැන් අපි දෙවෙනි කොට. ඒ කියන්නේ ත්‍රිකෝණ අංග සම්බන්ධ දෙවෙනි අවස්ථාව ඉගෙන ගන්න යනවා. මොකක්ද? කෝණ පාද අවස්ථාව. ඒ කියන්නේ එක් ත්‍රිකෝණයක්. හිතන්න මම මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගන්න. හරි. මේකේ මෙන්න මේකේ මෙන්න මේ පාද. මෙන්න මේ. හරි. තවත් ඒ කියන්නේ මොනවද මෙහෙම. අන්න ඕකේ මෙන්න මේ කෝණයට මෙන්න මේකටයි මෙන්න මේ පාද. හරි. ඕම ඔය වගේ සීන්. දැන් හරි. දැන් මෙන්න මේකේ අනුරූප පාද. හරි. ඒවා මේකේ අපි අරන් තියෙන පාද. මෙන්න මේ පාදේ මේකේ අනුරූප පාද වෙන්නේ. හරි. කියන්නේ මේකට අනුරූප පාද තමයි මේකේ සමාන වෙන්නේ. දැන් හිතන්නකෝ කොහොම දීලා දැන් පළවෙනි ගන්න A B C මේ ගන්න P Q R කියනවා. මේ ඒවා කෝණ දෙකයි පාදයි. ඔය පාදේ අනුරූප පාද වෙනවා. හරි. ඔය අනුරූප පාද කියන්නේ දැන් හිතන්නකෝ මෙන්න මේක මෙහෙම තියෙන්නේ නැතුව මෙන්න මෙහෙම තියෙනවා. හරි. මෙන්න මෙහෙම තියෙනවා. ඕක තියෙනවා P Q R මොකද කියනවා. මේ කොන සමානයි. මේක උලන්න. හරි. මේකට සමානයි.
ප්‍රශ්නයක් නෑ. හැබැයි පාද මේක. දැන් බලන්න මෙතන අනුරූප ඒ කියන්නේ මේකට අනුරූප පාදද මේ. හරි. මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාදයට අනුරූප පාදයේද මෙන්න මේ ත්‍රිකෝණය මේ දිගේ නෑ. ඒක වෙන එකක්. හරිද? මේකට අනුරූප පාද තමයි මෙන්න මේක. හරිද? මේකේ ඒ කියන්නේ මේක ගත්තොත් මෙන්න මේ පාද. ඒක සමාන වුණොත් විතරයි මේ දෙක මෙන්න මේ දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ කෝණ පාද අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන්. හරිද? දැන් එතකොට බැරිලා හරි මෙහෙම දීපොත් මෙන්න මේක කෝණ පාද අවස්ථාවෙන් අංග සම කරන්න බැහැ. ඒක මතක තියාගන්න. හරිද? මේක අපිට අර විදියට අංග සම කරලා වෙන්නත් පුළුවන්. අපි අර දන්නවනේ මේක අංග සම කරලා වෙන්නද? හරි. කොහොමද වෙන්නේ? මුලින්ම ගන්නවා ABC ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද? PQR ත්‍රිකෝණය සලකනවා. හරිද? ඉතින් අහන්න සලකනවා. හරි. බලන්න ABC ත්‍රිකෝණය PQR ත්‍රිකෝණය. හරි. එතකොට මෙන්න මේකේ ABC ඔන්න ඔය කෝණය සමාන වෙනවා මේකේ මොකද සමාන වෙන්නේ? ABC සමාන වෙන්නේ PQR කෝණය. PQR කෝණය. ඔන්න ඔක දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අනිත් ACB කෝණය. ACB ඔන්න ඕක ACB ඔන්න ඔය කෝණ සමාන වෙනවා. මේක මොකද? QPR නැත්නම් RPQ. QPR අන්නෝ. හරිද? අන්නෝ සමාන. ඊට පස්සේ දැන් කෝණ දෙක කියලා. දැන් පාදක BC පාදය ඔන්න ඔක සමාන වෙනවා මොකටද? PQ පාදයට පිටක් දීලා තියෙනවා. දැන් මොකක්ද කියන්නේ මොකක්ද? ABC ත්‍රිකෝණය අංග සමාන වූ PQR ත්‍රිකෝණයට ඔන්න ඔකට කියනවා කෝණ පාද අවස්ථාවෙන් අංග සමාන වෙනවා. මේකේ තරව වෙනවා. දැන් ඔයාලා දන්නවා අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙනවා කියලා. ඉතින් ඔයාලට ඒක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මොකක්ද? අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වේ. කියලා දන්නවනේ. අන්න ඔක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මොකද? ඊතුරු අංග. මොකද? දැන් මේකේ මේ කෝණ ගන්නවා. ඊතුරුලා දෙන්නේ මේකනේ. ඒකට මේකට අනුරූප මෙන්න මේ කෝණ. BAC ඔන්න ඔය කෝණ සමානයි. BAC ඔන්න ඔය කෝණ සමානයි. මේකේ මොකද? PRQ. PRQ. ඊට පස්සේ බලන්න අනුරූප පාද කෝණ ගන්නවා. දැන් බලන්න ඉස්සරහට පාද ඉස්සරහින් තියෙන කෝණ හොයාගත්තා. ඒ වගේ දැන් කෝණ ඉස්සරහින් තියෙන පාද හොයාගන්න බලන්න. මෙන්න මේ කියලා වලින් කෝණ ඉස්සරහින් තියෙන පාද බලන්න. මේ ඉස්සරහින් තියෙන පාදේ AC අන්න ඒක අනුරූප. ඒක කියන්නේ AC පාදයට අනුරූප මේ මොන පාදයද? මේ PR පාදය. ඒ වගේ අනිත් දෙයක් බලන්න. මේ ඉස්සරහින් තියෙන මේ AB පාදය. AB පාදය සමාන මොකද? මේ ඉස්සරහින් තියෙන මේ QR පාදයට ඉතින් මොන අපිට අංග සම කරලා වෙන්නලා මේක ලියාගත්තා. ඒ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙනවා. ඊට වඩා සමාන කරලා පෙන්නන්න. ඉතින් ඕකට පළවෙනි එක දාගෙන ඕන මේක ලියා ගන්න පුළුවන්. එක් ත්‍රිකෝණයක පාද දෙකක් මේ එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා අනුරූප පාදයක. අන්න ඒකේ හරිය මෙතනට අනුරූප පාදයට සමාන නම් අන්න අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක කෝණ පාද. අන්න ඒ අවස්ථාවේ මොකද? අංග සම වෙනවා කියන්නේ. හරිද? එහෙනම් නෝට් එකක් දාන්න. හරි. අපි ගන්නකට යන්න. පොඩි ගන්නකට. හරිද? මේකෙත් අර වගේ තමයි අර ත්‍රිකෝණ දෙක දීලා තියෙනවා. ඒ වගේ අංග සමපූර්ණ කොහොමද කියලා බලලා ලියන්න තියෙනවා. හරිද? එඩි ඔයාලට කරගන්න පුළුවන්. හරිද? ඒක ලේසි. එතකොට ඔයාලා එන්නකෝ ඕකේ තුන්වෙනි ගාන කියන්නේ මම කියන්නේ දේවන අවස්ථාවේ මහේ දෙක අභ්‍යාසයේ තුන්වෙනි ගාන ඔයාලා ලියනවනේ. ඒක අම්මා. ඒක තුන්වෙනි ගාන පොඩ්ඩක් අරඩි කරේ නැත්නම් ඒක අර මුල් ඒවා වගේ කියන්නේ. බලලා කරගන්න පුළුවන්. මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවාර්යෙන් කියන්නේ මම රූට් එකක් දානවා කියලා අන්න ඒ රූට් එකට ෆොටෝ එකක් කරලා දාන්න. මම අද විදිහේ කියලා. හරි. එතකොට මෙන්න මෙහෙම දීලා තියෙනවා. හරි. මම ඉස්සර රූට් එක ගන්නවා. මෙන්න මෙහෙම ගන්න දීලා තියෙනවා. ඔන්න ඕක ගන්න දීලා. දීලා. හරි. මෙන්න මේක D, මෙන්න මේක C, මෙන්න මේක O, මෙන්න මේක
A මෙන්න මේක B. මෙතන මෙන්න මේ පාදයට සමානයි. එතකොට මෙන්න මේවා සමාන. කොහොමද දීලා හරි දී ඇති උටේ AB හා CD රේඛා සමාන්තර වෙයි. AB හා CD රේඛා සමාන්තරයි. BO සමානයි OD. අපි ලබන කරලා දෙන්න එක යා කියන්නේ. ඊට පස්සේ අපිට වෙන කියනවා AOB ඔන්න ඔය ත්‍රිකෝණය අංග සමයි DOC ත්‍රිකෝණයට. AOB දැන් කලින් වල අපි අංග සම කරන්නේ ඒව කරේ ඔක්කොම දීලා තියෙනවා. හරිද? දැන් මේකේ දීලා තියෙනවා. මෙන්න මේකට සමානයි. මේකට සමාන්තරයි කියලා විතරයි දීලා. හරිද? කොහොම ගැන මොකද කියලා නැහැ. එතකොට ඔයාලා ඒක හොයාගන්න. හරි බලමු දැන් අපිට අංග සම ගන්න තියෙන්නේ AOB ත්‍රිකෝණයයි DOC ත්‍රිකෝණය. හරි ඒක අංග සම ගන්න තියෙන්නේ ඉතින් අපි ඒක ලියන්න AOB ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද AOB නෙමෙයි sorry AOB ත්‍රිකෝණය අනිත් එක DOC ත්‍රිකෝණය සලකුණු අන්න හරි දැන් මොකද ගන්න AOB ත්‍රිකෝණය ඔන්න ඕක දැන් මොකද දීලා දෙනවා අපි දීලා දෙන එක ලියමු ඉස්සර DO පාදය ඔන්න ඔක සමානයි මේකේ DO පාදය ඒක මොකක්ද දත්ත හරි දැන් මේක කොන පාද අවස්ථාවේ අංග සම කරනවා එතකොට පාදය හරි දැන් ඉතින් කොන දෙකක් හොයාගන්න කොන දෙක අපි හොයාගන්නේ කොහොමද කොන දෙක හොයාගන්නේ කොහොමද දැන් හැබැයි මෙන්න මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා නේද සමාන්තරයි කියලා දීලා තියෙනවා එහෙනම් ඔයාලා ගන්නවා පාදය සමාන්තරයි නම් මෙන්න මේ කොන මෙන්න මේවා මොනවද ඔකට කියන්නේ ඒකාන්තර කොන. ඒක උඩ මතක් කරගන්න. මොකක් හරි සමාන්තර රේඛා දෙකක්. මෙන්න මෙහෙම. තීරක රේඛාවකින් ඡේදනය වුණාම. හම්බෙනවනේ අපිට මෙන්න මේවට කියනවා අපි අනුරූප කෝණ කියලා. මේකම දැන් බලන්න ඕන ඔය කෝණ වල තියෙනවා අනුරූප කෝණ කියලා. ඊට පස්සේ ඔබ සමානයි. හරිද? අනිත් මෙන්න මේ රේඛාවේ මේ දෙපැත්ත තියෙන මේවට කියනවා අපි ඒකාන්තර කෝණ කියලා. අන්න ඔබ සමානයි. එතකොට මෙන්න මේවා. මේ වගේ මේ තියෙන්නේ මේ ඉදිරි ගන්න තියෙන්නේ මේකම දැන් බලන්න මේ කෝණ මේ විදිහට කොහොමද මෙන්න මේ කොහොමද මේවට කියනවා අපි මිත්‍ර කොහොමද හරිද මෙන්න මේ මිත්‍ර කොහොමද කියුවා අංශක 180ක් වෙනවා හරි අන්න ඒක අපිට දෙන්න පාවිච්චි කරන්න පුළුවන් එතකොට මෙන්න මේ කොහොමද සමාන තව එකක් කොහොමද දැන් කොහොමද තව කොහොමද මෙන්න මේ අන්න ඔය දෙක මොනවද මෙහෙම ඔය දෙන්නේ මේ වගේ සරල එකක් ඡේදනය වෙලා හදිලා තියෙනවා ප්‍රතිමුඛ කොහොම සරල දෙකක් කොහොමද දෙන්නා නම් ප්‍රතිමුඛ කොහොමද දෙන්නා ඉතින් සරල එකක් දෙන්නා නම් හදෙන ප්‍රතිමුඛ කොහොම සමානයි එහෙනම් මෙන්න මේ කොහොම දෙක සමානයි මම මේක හරි දැන් හරිනේ කොණ පාද මේ කියන්නේ අනුරූප පාදේ හරි හරිනේ අනුරූප පාදේ වෙලා තියෙනවා ඔව් දැන් අපිට ඔය ටික ලියන්න තියෙනවා එතකොට මට ලියුවේ හැකි CDO ඔන්න ඔය කෝණය සමානයි මේකේ ABO ඔන්න ඔය කෝණය ඔගේ වෙන මොකද අපි ලියන්න පුළුවන් ඒකාන්තර කෝණය ඊට පස්සේ DOC මේක මේ පැත්තට යන්නේ ඒක හරියට ලියන්න ඒ කියන්නේ AOB ත්‍රිකෝණය වල ඒ පැත්තට ABO ඔන්න ඔක සමානයි මේකේ CDO හරි මෙන්න කෝණේ ලියන්නේ කෝණයට දානවා මෙන්න මේ කියන්නේ කෝණේ තියෙන දරන්න තමයි මෙන්න මේ උඩින් මෙන්න මේ මාක් එක දාන්න. හරි ගොඩක් ළමයි ඔබ දාන්නේ සමහර ළමයි ඔබ දාන්නේ. හරිද එතකොට හොයාගන්න බෑ. කියන්නේ වැරදි අතන මෙහෙම ලියන්නේ නැහැ කොහොම. මේවර අනිත් කොහොමද මොකක්ද AOB ඔන්න ඔක සමානයි. මොකද DOC ඔවත් ඇවිල්ලා මොකද ඒක ප්‍රතිමුඛ කෝණ. හරි දැන් කොහොම පාද අවස්ථාවෙන් අපිට අංග සම කරලා පෙන්වන්න පුළුවන් ආමුම අපිට දීලා නැති වගේ අපි දන්නා කියන්නේ අපි ඉගෙන ගත්ත කලින් ප්‍රමේය පාවිච්චි කරලා අපි ඒක හොයාගන්නවා සමාන කෝණ මොනවද සමාන පාද මොනවද කියලා අපි හොයාගන්නවා හරි එතකොට මම ලියුවේ හැකියි අවසානට AOB ත්‍රිකෝණය අංග සමයි මොකද DOC ත්‍රිකෝණය මොකද අවස්ථාව කෝණ පාද අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා අපිට ලියුවා හැකියි ඉතරයි ඒකේ විතරයි කියන්නේ. ඊගානේ විතරයි වෙනන්නේ. හරි අපි තව එකක් බලමු. මම උදාහරණ. අපි පාද අවස්ථාවේ එක ගණන් සාකච්ඡා කරා. ඊට පස්සේ පාද කොන වල මේක ගණන් දෙක කරා ඊට පස්සේ කොන පාද අවස්ථාවේ එක ගණන් කරා. මේක අපි තව ගණන් කරමු. හරි තව ගණන් කරලා අපි ඊළඟ කොටසට යමු. හරි මේකෙදි
ගන්න එන්න තව ගානක් අපි හතරවෙනි එක බලමු. හතරවෙනි එකේ එන්න හතරවෙනි ගාන එකක් හදලා යන්න. හතරවෙනි ගාන. අන්න හතරවෙනි ගාන මොකද්ද කියන්නේ? ඔන්න හොඳිය. හරි. D F මෙතන A මෙන්න මෙතන C මෙන්න මෙතන E. කොහොමද දීලා තියෙනවා? මෙන්න මේ පාදයට සමානයි. ඊට පස්සේ මෙන්න මේකට සමානයි. එතකොට මෙන්න මේක මෙන්න සමානයි සමාන්තරයි. මේක මේකට සමානයි. ඔන්න ඔන්න දීලා තියෙන්නේ. හරි. ඔන්න ඔන්න දීලා තියෙන්නේ. එතකොට ඔය වෙන්න කියනවා A B C ඔන්න ඔය ත්‍රිකෝණය අනිත් එක මොකක්ද? E F D මෙන්න මේ ත්‍රිකෝණයට අංග සමයි කියන්නේ. කොහොමද වෙන්නේ? හරි. බලන්න මොනවද දීලා තියෙන්නේ කියලා. මොනවද දීලා තියෙන්නේ? හරි. මේ කෙලින්ම දීලා දෙනවා. මේකේ දීලා තියෙන්නේ මෙන්න මේ D E පාදය BFC කැරට සමානයි. දැන් හරි. දැන් මේක සමාන්තරයි කියලා දීලා තියෙන එක අපිට කොන ඒ කියන්නේ කොන සමානයි කියලා හොයාගන්න පුළුවන්. හරි. හරි. එහෙම පුළුවන්. දැන් බලන්න මේකේ මෙන්න මේ පාද සමානයි කියලා අපි කොහොමද හොයාගන්නේ? එතකොට දැන් මේ ත්‍රිකෝණය පෙන්වන්න තියෙන මෙන්න මේ ත්‍රිකෝණ දෙකනේ ABC ත්‍රිකෝණයයි එක DE ත්‍රිකෝණය. එතකොට මේකේ දැන් මේක දීලා තියෙන්නේ DE මෙන්න මේ කොටස FC කොටස සමානයි. එතකොට අපි හරියට මෙන්න මොන මෙන්න මේක DF පාදය BC සමානයි කියලා හොයාගත්තා නම් හරි. කොහොමද ඒ ආන්ගික හොයාගන්නේ? හරි. දැන් ඔයාලා දන්නවා DB ඒවල DB සමාන වෙනවා FC ට. මම ඒක මුලින් හොයාගන්නවා. හරි. ඒක මොකක්ද? ඒක දත්තය. දැන් නැත්නම් දීලා දෙන එක. හරි. එතකොට දැන් මම එකතු කරනවා මෙන්න මේ DB කියන මොකද දෙපැත්තටම මෙන්න මේ DF කියන කෑල්ල. FC එකට එකතු කරනවා DF කියන කෑල්ල. හරි. DF දැන් බලන්න මම දෙපැත්තට එක එකක් එකතු කරලා ඔයාලා ඉගෙන ගත්තා නම් අහසට මොනවද? ප්‍රත්‍යක්ෂ කියලා කියනවා. මතකද ඒකේ තිබ්බා සමාන රාශි වලට සමාන රාශියක කිරීමෙන් ලැබෙන රාශිය සමානයි. හරි. අන්න ඒක මම මෙතනදී පාවිච්චි කරනවා. දැන් බලන්න මේ 1 dB ට df කැලේ කරා එතකොට එනවා මෙන්න මේකින් එනවා df කියන එක. එතකොට df ට මම කරා fc මේකින් එනවා pc කියන එක. අර අපිට අංග සමකරන්න දෙන ත්‍රිකෝණ දෙකේ පාදයක සමාන කියලා නේද? හරි. දැන් ඉතින් අපිට ඔබ පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් අපි ගන්නවා අංග සම කරනවා. a b c ත්‍රිකෝණය අනිත් එක මොකක්ද? DEF නැත්නම් DFE ත්‍රිකෝණය සැලකීමෙන්. හරි. දැන් ඉතින් යාන හරි DF ඔන්න ඕක සමානයි BC. අපි ඒක හදලා බලමු. හරි. ඒක ඕන දාන්න පුළුවන්. මොකක්ද? බලන්න සාධනය කියලා දාන්න බලන්න. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් හොයාගන්න පාදය හරි. දැන් කෝණ පාද අවස්ථාවෙන් අංග සම කරනවා. කෝණ දෙකක් හොයාගන්න ඕනේ. එකක් තමයි මෙන්න මේ පාද දෙක සමානයි. මෙන්න මේ DE පාදේ AC පාදේ. එතකොට මෙන්න මෙන්න මේ කෝණ දෙක ගන්න පුළුවන්. ඒක අතර කෝණ වේගය. මම ලියන්න පුළුවන්. ABC ත්‍රිකෝණය ACB කෝණයයි ACD කෝණයයි ඔන්න ඔක සමාන වෙනවා මේකේ EDF කෝණය. EDF කෝණයට හේතුව ඒකාන්තර කෝණ. ඊට පස්සේ මොකද? මෙන්න බලන්න මෙන්න මේ කෝණය මොකද මෙන්න මේ රේඛාවක සමාන්තරයි. එතකොට මෙන්න ටයිම් එකයි ඒක ඒකාන්තර කෝණ වෙනවා. ABC කෝණය ABC කෝණයයි මේක මොකද? DFE කෝණය DFE කෝණයයි සමානයි. ඒක මොනවද? ඒකාන්තර කෝණ. හරි. අන්න එතකොට මම කියුවේ ABC ත්‍රිකෝණය ඔන්න අංග සමානයි. මොකටද? DFE ත්‍රිකෝණ. අවස්ථාව මොකද? මේ කෝණ පාද. හරි. කෝණ පාද අවස්ථාවේ අංග සමානයි කියලා කියන්න පුළුවන්. හරි. ඉතින් හරි. ලේසි. easy. හරි. ඊට පස්සේ හරි මේක දැන් ඔයාලා මෙයා අභ්‍යාස කරගන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවා අනිවාර්යයෙන්ම මම කියලා ගෲප් එකකට දානවා ගෲප් එකට දාන්න හරි මොකද ඊට පස්සේ නෝගුන්ගේ අවස්ථාව මොකද දැන් මේ ගේමින් ගන්න අපි ඔක්කොම දාලා මේ වීඩියෝ එක එන්න දිග වෙනවා හරි ඒක කියන්නේ මේ ඔයාලට අයිඩියා එකක් ගන්න
එක්සැම්පල් විදිහට ගන්න දෙයක් තුනක් හදලා ඉස්සරහට යනවා. මම මේක ඉෂ්ට අභ්‍යාස ඔක්කොම හදනවා. මේක අවසාන දින අභ්‍යාසය කරනවා. ටික ඔක්කොම සාකච්ඡා කරනවා. මේ එන්න තුන්වෙනි අවස්ථාව මේක හරියට ඉස්සි. මොකද්ද තුන්වෙනි අවස්ථාව? තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව. මොකක්ද තුන්වෙනි අවස්ථාව? තුන්වෙනි අවස්ථාව තමයි පාද අවස්ථාව. ඒ කියන්නේ එක් ත්‍රිකෝණයක පාද තුන අනිත් ත්‍රිකෝණයේ පාද තුනට අංග සමනය. ඒ කියන්නේ මෙන්න මෙන්න තියෙනවා. දැන් වල දිනවා. හරි. වල දිනවා. මෙන්න මේ A B C ත්‍රිකෝණය වල දිනවා. අර A B C. අනිත් එක මොනවා දීලා දෙනවා P Q R. මේකේ මේ පාදය මේකට සමානයි. මේකට සමානයි. මෙන්න මේකට සමානයි. මෙන්න මේ පාද තුන මේකේ අනිත් ත්‍රිකෝණයේ පාද තුන සමාන වෙලා තියෙනවා නම් මෙන්න මේ දෙක අංග සමය කියලා කියන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අපිට මේකට අර විදිහකින් අංග සමය කරලා පෙන්වන්න පුළුවන්. A B C ත්‍රිකෝණය හා P Q R ත්‍රිකෝණය සැලකුම්. හරිද? ඔන්නම අපිට කියලා පෙන්වන්න පුළුවන්. එතකොට මේකේ A B පාදය සමානයි. A B පාදය සමානයි. මේකේ Q R දත්තේ දිය දත්තේ කියලා මම. හරි. ඊට පස්සේ මේක BC සමානයි. BC සමානයි PR. එක දෙක. ඊට පස්සේ මේකක් දැන් එකම එක. ඊට පස්සේ AC ඔන්න ඔක සමානයි QP. මොනවද? දැන් මට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය. මොකද පාද ඊට පස්සේ ඉතින් දැන් මොකද කරන්නේ? දැන් ඉතින් මාත් කියන්න තියෙන්නේ ඊතුරු අංග ටික. දැන් අංග සම ත්‍රිකෝණ දෙක අංග සමයි නම් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමානයි. අංග සමාන වේ කියලා දැනගන්න. අනුරූප අංග සමාන වේ. එම නිසා මොකද වෙන්නේ? මෙන්න මේ අනුරූප අංග ටික සමානයි. දැන් මම අනුරූප අංග ටික හොයාගන්නවා. කොහොමද හොයාගන්නේ? හරි මෙන්න මේ පාද වලින් තමයි හොයාගන්නේ. මේ පාද මේ එක ඉරක් ගහලා තියෙන්නේ ඉස්සරහින් තියෙන කො. බලන්න ACB අනුරූප සමාන වෙන්නේ. මොකද මේකෙත් නේ ඉරක් ඉස්සරහින් තියෙන කො. QPR ඊට පස්සේ මොකද? මෙන්න මේ ඉරිදයක් ගහලා තියෙන එකට ඉස්සරහින් තියෙන කො. BAC ඔන්න ඔක සමාන වෙන්න ඕනේ. මේකෙත් නේ ඉරිදයක් ගහලා තියෙන එකට ඉස්සරහින් තියෙන PQR ඊට පස්සේ අනිත් එක මොකක්ද? මේ තුනක් ගාලා දෙකට ඉස්සරහ දෙන්න. මෙන්න මේක. ඔක ඉස්සරහ තියෙන්නේ ABC ඔන්න ඔක සමාන වෙනවා. මේක මොකක්ද? PRQ අන්න ඔක පොඩික දාන්න ඕනේ. ඉතින් මොකද තමයි ත්‍රිකෝණ දෙක පාද අවස්ථාවේ අංග සම වෙන්නේ. මම හිතනවා තේරෙන්නද කියලා. හරිද? අපි පොඩි එක්සැම්පල් එකක් බලමු. මේකේ නෝට් එකක් දාගන්න ඕන. යටි නෝට් එකක් දාන්න ලියාගන්න. වීඩියෝ එක අපතේ ලියාගන්න. මේ දාන්න පුළුවන්. මොකද එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන අන්න ඒ ත්‍රිකෝණ දෙක මොකද? පාද අවස්ථාවේ අංග සම කියලා කියන්න පුළුවන්. හරි. එන්නකෝ මේකෙන් එකක් කරනවා. හරිද? ඊළඟ අභ්‍යාසයේ 5යි 3 අභ්‍යාසය. 5යි 3 අභ්‍යාසයේ 4 වෙනි ගාන 5යි 3 අභ්‍යාසය 4 වෙනි ගාන. හරිද? අපිට ලේසි කියන්නේ මේක හරියට ලේසි. මේ ඊසි. හරිද? මේකේ මෙන්න මේ පාද මේකට සමානයි කියලා දීලා තියෙනවා. මේක මේකට සමානයි කියලා දීලා තියෙනවා. ඉතින් මොකද්ද කියන්නේ? PQR චතුරස්‍රයේ සම්මුඛ පාද දෙකකින් සමානයි. හරි. මෙන්න මේ පාද ටික දෙකකින් සමානයි කියලා දීලා තියෙනවා. ඉතින් අපිට පේනවනේ නේද? දීලා තියෙනවා. ඒකේ කියනවා PSR ත්‍රිකෝණ. දැන් මෙහෙමයි. දැන් මේව හදන්න ගත්තේ සමානවම ඒ කියන්නේ දැන් මම මාත්‍ර පේනවා කියන්නේ මෙයා ලකුණු කරලා තියෙන ඉඳ පේනවා කියලා කිව්වේ. එහෙම නැතුව දැන් ඉතින් දැන් මේක දීලා නැහැ සමානයි කියලා. සමහරව ඕක ගන්නවා සමානයි කියලා. ඒ කියන්නේ දැන් හිතන්න මේ මෙහෙම දිනවා. මම මේ නිකන් කියන්නේ සම්බල එක. හරිද? මෙන්න මේව දිනවා. හරිද?
දැන් මේක නිකන් හිතනවා නිකන් අනුමයි කියලා. හරිද? ඔක අනුමයි කියලා. සමහරවල් ඔක අනුමයි කියලා දාලා හදනවා. ගාන හදනවා. මේ එහෙම බෑ හදන්න. එක්ක ඒගොල්ලෝ දීලා තියෙන්න ඕනේ. නැත්නම් අපි දීලා තියෙන වෙනදත් සුනිල් මේක අනුමයි කියලා පෙන්වන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒක ගන්න පුළුවන්. එකපාරම අර බැලුව බැලමට එහෙම ගන්න නැහැ. හරිද? දැන් මේක එක්ක මම කරලා දීලා තියෙනවා. ඒකින්ද අපිට ගන්න පුළුවන්. දීලා තියෙනවා. S R Q P. හරිද? ඔන්න දීලා තියෙනවා. හරිද? එතකොට මේක බලන්න කියනවා. මොකද්ද? PSR. PSR. ඔන්න ඔය ත්‍රිකෝණයයි. අනිත් එක මොකද්ද? RQP. RQP. ඔන්න ඔය ත්‍රිකෝණයයි. අන්න සමයි කියලා පෙන්නනවා. මම ඉතින් ගන්නවා S P R ත්‍රිකෝණය. අනිත් එක මොකද්ද? R Q P ත්‍රිකෝණය. ඔන්න ඔය දෙක ගන්න. හරි. දැන් ඉතින් අපිට ලියන්න යන්න තියෙන්නේ නේ. බැලු බැලුම වෙන පාද අවස්ථාවෙන් පුළුවන් කියලා නේ. මේක සමානයි මේක සමානයි නේ. ඒකට පොදු පාදේ නැතිද? අපිට පුළුවන් ලියන්න S R ඔන්න ඔබ සමානයි P Q මොකද්ද මේ පදේ දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ S T ඔන්න ඔබ සමානයි මේකේ R Q ඒක මොකක්ද? ඒක දාත්. ඊට පස්සේ PR පොදු පාදයේ වේ කියලා ගන්න. හරි. දැන් පාපුණා. එහෙනම් අපි දාන්න පුළුවන් SPR එම නිසා SPR ත්‍රිකෝණය අංග සමනව කරද RQP ත්‍රිකෝණයට මොකද අවස්ථාව? පාද පළවෙනි ලහන. ඊට පස්සේ දෙවෙනි මොකද කියන්නේ? PSR ත්‍රිකෝණය කෝණය අංග PSR කෝණය සමානයි PQR. PSR මෙන්න මේක PQR ට අංග සමයි කියලා පෙන්වන්න දෙන්නේ. කොහොමද පෙන්වන්නේ? ඉතින් ඔයාලා දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි කියලා. දාගන්න අපි අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වේ. අන්න ඒ නිසා අපිට කියන්න පුළුවන්. දැන් මේ බලන්න ඕනේ. දැන් මේකේ මෙන්න මේ මැද පාදෙ ඉස්සරහ තියෙනවා. මේකෙත් එනවා. මේකේ තියෙන එක තමයි අනුරූපාංග. එහෙනම් PSR මොකද කියන්නේ? කෝණය සමානයි මොකද? PQR කෝණයට තේරුණේ? හරි. ඊට පස්සේ සම්මුඛපාද සමාන්තර බව සාධනය කරනවා. දැන් අපි දන්නවා හරිද? දැන් මේ සම්මුඛපාදය සමාන්තරයි කියන්නේ. පාදය සමාන්තරයි කියලා කියනවානේ කොහොමද? නේ? ඔයාලා දන්නවා මොකක් හරි පාදය සමාන්තර වෙලා ඒක මෙතන අර අපි කියනවා තීරයක් රේඛාවක් කියලා. කියන්නේ මෙන්න මේ කැපුණ උඩ ගියොත් මෙතන ඔය ගන්න කියනවා තීරයක් රේඛාවක් කියලා. ඕන කැපුණාම ඕකෙන් හදන ඒකාන්තර කෝණ සමානයි, අනුරූප කෝණ සමානයි. අන්තිම පිටු කෝණ වල අයික්‍ය අංශක 180. ඒක දන්නවනේ. හරිද? අපිට පුළුවන් ඔක ගන්න කරන්න. ඒ කියන්නේ ඔන්න ඔහම කියන්නේ රේඛාවක් තියෙනවා. ඔක ඔය විදිහට ඇදලා තියෙනවා. හරිද? ඔය විදිහට රේඛාවක් එකලා තියෙනවා. ඇදලා තියෙන ඒකාන්තර කෝණ බැරි වෙලාවට සමානයි. ඒකට කියන්න පුළුවන් අර රේඛා දෙක සමාන්තරයි කියලා. නැත්නම් අනුරූප කෝණ සමාන වෙලා තියෙනවා කියුවාදී රේඛා දෙක සමාන්තරයි කියලා. නැත්නම් මිත්‍ර කෝණ දෙකේ එකතුව අංශක 180ක් කියලා නම් කියුවාදී අන්න ඒ රේඛා දෙක සමාන්තර වෙලා කියලා. හරි. දැන් අපි මේකේ කොහොමද වෙන්නේ? දැන් බලන්න මේකේ අපිට කියන්න පුළුවන් මේකෙන් මේ අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමානයි කියන එකෙන්ම අපිට තව ගන්න පුළුවන් ඉතුරු කෝණ දෙකක් නේ. මේ බලන්න මෙන්න මේක ඉස්සරහින් තියෙන නේ. මේ බලන්න මේ ඉරිදයක් කරලා තියෙන ඉස්සරහින් තියෙන මෙන්න මේක. දැන් කියන්නේ අපිට මොකද්ද සම්මුඛපාද නේ. අපිට ඒ ටිකම ගන්නවා. එකක් තමයි මේ බලන්න අපි මෙන්න මේ කෝණය මේකයි අනුරූප වෙන්නේ. ඔය දෙක සමානයි නේද? අනුරූප කෝණ කියන්නේ අංග සම ත්‍රිකෝණ අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමානයි. මේක මේ අනුරූප මොන දෙක තමයි ඔය. ඒ කියන්නේ මේක ඇත්තට මේ කියන්නේ අංග සම ත්‍රිකෝණ අනුරූප අංග දෙක නෙමෙයි නේ. මේ ත්‍රිකෝණයට මේක අනුරූප මේකට අනුරූප මොන තමයි නේ. මේ හර මෙව හැබැයි මොනවද? ඒවා ඒකාන්තර කෝණ වෙනවා. නමුත් ඒවා ඒකාන්තර කෝණ. අපිට දැනගන්න හැකියි SRP ඔන්නයි SRP ඔන්න කෝණය සමානයි. මේක මොකක්ද? QPR SPR සමානයි QPR. අන්න ඒක මොන කිව්වද? නමුත් මේවා ඒකාන්තර කෝණ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒකාන්තර කෝණ දෙක සමාන වෙලා. ඒ කියන්නේ මෙන්න මේ SR කියන එකයි මෙන්න මේ PQ එකයි SR සමාන්තරයි PQ කියලා කරගමු. පළවෙනි කරගෙන ඉන්නේ නේ. අර විනාඩියට
හරි. ඊට පස්සේ අනිත් පැත්තකින් ගත්තා අනිත් කොන දෙක මොකක්ද? මෙන්න මේකයි මෙන්න මේකයි. මේ දෙක දෙන්නේ මෙන්න මේ පාද දෙක අතරදී. හරි බලන්න මේ මට කියන්න පුළුවන් SPR ඔන්න ඔය කොන සමානයි. මොකද SPR ඔය කොන සමානයි. PRQ හරි ඒකත් නෙමෙයි. නමුත් මේවා ඒකාන්තර කොන. අන්න ඒ නිසා මොකද වෙන්නේ? SP සමාන්තරයි. මොකද R Q කියලා පෙන්වන්න පුළුවන්. හරි. කොහොමද? අපි මෙහෙම තමයි සමාන්තරයි කියලා දාන්න. මොනවයි මාත්. හරි. ඔන්න ඔය විදිහට අපිට පෙන්වන්න පුළුවන්. මේ අවස්ථා තුනක් කතා කරා. අවසාන එකත් ඉක්මනට අදාළලා අපි යමු ගණනයක්. හරි. අවසානයේ කියන්නේ හතරවෙනි අවස්ථාව. D. හතරවෙනි අවස්ථාව. මොකක්ද මේ හතරවෙනි අවස්ථාව? අන්න ඕක තමයි කර්ණ පාද අවස්ථාව. හරි. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක තියෙනවා. දැන් හිතන්නකො මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් එකක් තමයි මේ කියලා. එකක් මේක අනිත් එක මෙන්න මේක. ඔක A B C මම මේ ගන්නවා P Q R. හරි. ඕන ඕකේ. දැන් මේවා ඍජුකෝණී ත්‍රිකෝණ කියලා දෙන්න ඕනේ. එතකොට ගන්නකො මේකේ මෙන්න මේක මේකට සමානයි. මෙන්න මේකට සමානයි. දැන් කර්ණය කියන්නේ මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය කියන්නේ මොකද්ද? මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මෙන්න මේ ඍජුකෝණේ කියන්නේ අංශය අනුව වෙලා මෙන්න මේ කෝණයට ඉස්සරහින් තියෙනවා. දැන් මේක ඉස්සරහ මේක තියෙන්නේ. ඉස්සරහ මේක තියෙනවා. මේ කර්ණ දෙක සමාන වෙලා තියෙනවා. අන්න එතකොට අපි කියනවා ත්‍රිකෝණ දෙක කර්ණ අන්න ඒ අවස්ථාවේ අංග සම වෙනවා කියන්නේ. හරි. දැන් බලන්න මේකත් මට අර දෙන්න ලියන්න ඕන. A කොන ගන්න ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සම. දැන් මොකද වෙන්නේ? ABC ත්‍රිකෝණේ මේ AC පාදය සමානයි. මොකද PR ඒක තමයි කරන්නේ. හරි. D එකට කියලා දාන්න. D ඒ කියන්නේ දත්තය. අනිත් එක BC සමානයි QP D දත්තය. දැන් මම කියන්නේ ABC ත්‍රිකෝණය මොනවා අංග සමයි PQR ත්‍රිකෝණය. මොකද අවස්ථාව? කර්ණ පාද අවස්ථාවේ අංග සම වෙනවා කියලා කියන්නේ. දැන් ඉතින් මේකෙන් තරම් කියනවා දැන් අංග සම කරලා ඉතින් අපිට ලියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ කියලා දාලා අපිට ලියන්න පුළුවන් මොකද? ඉතින් අනුරූප අංග ටික ලියන්න පුළුවන්. හරි. මෙන්න මේ කොහොමද? මොනවද අනුරූප? මෙන්න මේ දෙක අතර තියෙන කොන මොකද්ද? මෙන්න මේ. අර මේක ACB ඔන්න ඔය කොන අනේ මේක නම් මොකද? RPU නැත්නම් QPR ඒක ලියන්න. හරි. දැන් එකක් 90 කියලා දන්නවනේ. තව අනිත් දැන් ඉතින් ඒක කොහොමද දාන්න? මොකද? BAC කොනය ඔන්න ඔය සමානව මේකේ QR පිට නැත්නම් PRQ. ඉතින් ඊටු පාදෙන් දාන්න ඕන. AB සමානයි QRQ. හරි. ඉතින් ඔක කොහොමද දාන්න පුළුවන්? පොඩි මොකක්ද දාගන්න එකට. ඒලා දාලා මොන පොඩි පොඩ දාගන්න මේක. මොකද එක් ත්‍රිකෝණයක එක් ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාදයක් හා කර්ණය. ඒ පාදයක් හා කර්ණය තවත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාදයක් හා කර්ණයකට සමානයි. මොකද අන්න එතකොට ඒ ත්‍රිකෝණ දෙක ආංග සම වෙනවා. හරි. ඒක කියනවා අපි කර්ණ පාද අවස්ථාව කියලා. හරි. ඒකත් හරි. අද මේ පොඩි ගානක් අතන අපි යමු ඉස්සරහට. හරි. එන්නකෝ ඊළඟ මේකේ ඔගේ 5යි 4නේ. ඔව්. 5යි 4 අභ්‍යාසය. 5යි 4 අභ්‍යාසය. තුන්වෙනි එක 5යි 4 අභ්‍යාසය. 5යි 4 අභ්‍යාසය තුන්වෙනි.
හරිද? මේකේ P මෙන්න මේක C මෙන්න මේක B මෙන්න මේක Q. එතකොට මෙන්න මේක A මෙන්න මේක R. ඔන්න ටික දීලා. හරිද? ඔන්න මම අක්කලා දීලා තියෙනවා. ඔයාලා දෙන්නේ මොකක්ද? දියද රූපේ AC සමානයි PR. AC සමානයි PR. මෙන්න මේක සමානයි කියලා දීලා. හරිද? AB සමානයි R. AB සමානයි R. අන්න එකක් දීලා. හරිද? මේවා ඍජුකෝණ කියලා දීලා. يعني ඍජුකෝණ ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. හරිද? නේ? BB සමානයි CQ බව වෙනවා. BB සමානයි CQ කියලා වෙනවා. හරිද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ හරිද? මුලින්ම මෙන්න මේ පාත් දෙක අපිට පෙන්නගෙන ඉන්න පුළුවන්. BC සමානයි PQ කියලා. හරිද? ඒක කරන්න. ඒක ඇත්තටම මොකද තියෙන ත්‍රිකෝණ දෙකේ පාත් දෙකනේ. ඔයාලට දැන් ඒක තේරෙන්න ඕනේ. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තාම මට මේ පාත් දෙක සමානයි කියලා පෙන්නන්න පුළුවන් නේද? අන්න එහෙම ඉඳෙන්න ඕනේ. හරිද? කොහොමද ත්‍රිකෝණ දෙක සමාන කරන්නේ? අංග සම කරන්නේ. ත්‍රිකෝණ දෙක අංග සම ඉස්සෙල්ලා කිව්ව සමාන වෙනවා සෝරි. ඒක අංග සම. ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තා නම් අන්න මේ පාත් දෙක සමාන කරගන්න පුළුවන් නේද කියලා හිතෙන්න. හරිද? මම ගන්නවා මෙන්න මේ ABC ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද? PQR ත්‍රිකෝණය සම. ඔන්න ත්‍රිකෝණ දෙක ගන්නවා. හරිද? දැන් ඒක දීලා තියෙනවා. මෙන්න මේ AB පාදය මොකටද? QR පාදයට සමානයි. ඒක දත් ඊට පස්සේ බලන්න ත්‍රිකෝණ ඉස්සරහින් දින මේක. ත්‍රිකෝණ ඉස්සරහින් දින පාද. කාරණේ එතකොට AC පාදය මොකට සමාන ගන්නේ? මෙන්න මේ PR පාදයට සමාන. හරිද? ඔය ගත්තා. හරිනේ. කන්නේ පාදය. දැන් එතකොට අපිට කියන්න පුළුවන් ABC ඔන්න ඔය ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණයට. මොකද්ද? කේස් එක මොකද්ද? මොකද්ද අවස්ථාව? කර්ණ පාද අවස්ථාවේ අංග සම වෙනවා. දැන් ඔයාලට ලියුවේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේගය. හරිද? සමාන වේගය කියලා දාලා අනිත් උඩ අනුරූප අංග ටික දාන්න මොකද? මෙන්න මේ බලන්න මේ ඉතුරු වෙලා තියෙන පාද. BC අන්න ඕක සමාන වෙනවා. මොකටද? PQ. BC සමානයි PQ. හැබැයි බලන්න ගාන පෙන්නන්න තියෙන්නේ ඕකද? දැන් අපිට ආවේ D මොකද? DB සමානයි CQ කියලා. නේ? DB සමානයි CQ කියලා. හැබැයි බලන්න හොඳට බලන්න ගානේ මොකද? අපිට BC සමානයි PQ. සෝරි. ගාන මේක දෙන්නේ. BC සමානයි PQ කියලා තමයි අපිට පෙන්නන්නේ. BC සමානයි PQ BC සමානයි PQ කියලා තමයි අපිට ආවේ. නේ? BC සමානයි PQ කියලා. හැබැයි ගාන පෙන්නන්න දෙන්නේ ඕක නෙමෙයි. BB සමානයි CQ. BP සමානයි CQ කියලා. දැන් අපිට කොහොමද දාන්නේ? දැන් මම ඔයාලට කලින් කිව්වා සමාන රාශි වලට ප්‍රත්‍යක්ෂව මොකක්ද කරන්නේ? සමාන රාශි වලට සමාන රාශි එකතු කිරීමෙන් ලැබෙන රාශි සමාන. අන්න ඒ වගේ සමාන රාශි වලින් සමාන රාශි අඩු කරපුවාම මොකද රාශි සමාන. මේ බලන්න මම අඩු කරනවා දෙපැත්තෙම BC වලින් අඩු කරනවා මෙන්න මේ PC කියන කැලේ. PQ වලින් අඩු කරනවා මෙන්න මේ PC කියන කැලේ. ඔව් දැන් බලන්න BC වලින් PC කියන කැලේ අයින් වෙන උතුරට මොකද? DP ඉතුරු වෙනවා. PQ වලින් PC ගියාම CQ ඉතුරු වෙනවා. හරි. ඕන දානවා ප්‍රත්‍යක්ෂ. අර කලින් එකේ දෙන්නේ නැහැ ඒකත් දාන්න. පරහයිවල ප්‍රත්‍යක්ෂ විලා දාන්න පුළුවන්. අන්න අපි BP සමානයි CQ කියලා පෙන්නනවා. ඉතින් හරි ලේසි. හරිද? ඔය යට ගානක් හරිම ලේසි. හරිද? මේ මාළු දේවල් නෙවෙයි ඊට පස්සේ එන්නෝ මිශ්‍ර අභ්‍යාස. අර මිශ්‍ර අභ්‍යාස ගණන් කියනවා. මම මේ මිශ්‍ර අභ්‍යාස ගණන් ටික ඔක්කොම දානවා. ඒ කියන්නේ මේ පළවෙනිට දාන වීඩියෝ ටික තිබ්බේ නැත්නම් අනිවාර්යෙන් ඊළඟට වීඩියෝ ටික අනිවාර්යෙන් තියෙනවා. මේ ඒක මම ඔක්කොම හදනවා. සම්පූර්ණ මිශ්‍ර අභ්‍යාස දානවා. යන ටික ඔක්කොම දානවා. ඔයාලා මේ කියන්නේ දැන් මේ අභ්‍යාස කරගෙන යද්දි මොකක් හරි අම ඒ කියන්නේ අදාළ කරුණ ගණන් කියනවනම් ඒක කමෙන්ට් එකක් දාන්න නැත්නම් ගෲප් එකේ දාන්න මම ඒක ඒ වෙනම වීඩියෝ එකකින් හදලා මට දාන්න පුළුවන්. හරිද? එහෙම දාලා කිව්වා. හරි. අපි දැන් අවසන් කරනවා. ඒ කියන්නේ මිශ්‍ර අභ්‍යාස. අන්න ඒක බලමු. ඒකේ මම මුලින් සාකච්ඡා කරනවා. අද පුළුවන් තරම් මම සාකච්ඡා කරනවා. ඊළඟ වීඩියෝ එකේ දුරගණන් ටික දෙයි. හරිද? ඒකේ ඉන්න පළවෙනි ගන්න. අභ්‍යාස පළවෙනි ගන්න. හරිද?
මේකේ ax එතන y e හරි මෙන්න මේ පාදයට සමාන මෙන්න මේ සමාන මෙන්න මේක අපිට තියන්නේ එතන t කියලා දීලා තියෙනවා රූපේ ax සමාන්තරයි y b කියලා දීලා තියෙනවා ax සමානයි y b කියලා දීලා තියෙනවා හරි ab හා yx රේඛා p d කියන එක සමච්ඡේදන වෙනවා පේනවා ab හා yx රේඛා කොහොම p වලදී සමච්ඡේදන වෙනවා කියලා තමයි පෙන්වන්න තියෙන්නේ අපි කොහොමද සමච්ඡේදන වෙනවා කියලා පෙන්නන්නේ නේ අපි කොහොමද සමච්ඡේදන වෙනවා කියලා පෙන්වන්නේ රේඛාව දැන් සමච්ඡේදන වෙනවා නම් ඔය රේඛා දෙක දෙන්න උනාට පස්සේ නේ මෙන්න මේ ඉතුරු මේ විදිහට දෙන මේ කැලේ ටික ඔක්කොම සමාන වෙනවා ඒ කියන්නේ py සමාන වෙනවා px ට ab සමාන වෙනවා pb ට අන්න ඒ ටික පෙන්වනවා නම් අපිට කියන්න පුළුවන් මොකක්ද මෙන්න මේ d da නැත්නම් ab yx නැත්නම් xy රේඛා මොකද වෙන්නේ සමාච්ඡේදන වෙනවා කියලා පෙන්වන්න පුළුවන් හරිද අන්න ඉතින් මේ ටික සමාන කරගන්න අපිට මොකද කරන්න පුළුවන් සමාන කරගන්න දැන් බලන්න අතර බලමු කියන මේක තියෙන ත්‍රිකෝණ ඉතින් අංග සමනය කරන්න ඕනේ දැන් මේක උපමාවක් ගන්නවා මේ පාඩමේ අංග සමනය නිසා මේ ඒකට අංග සමනය කරන්න තමයි ඔය තියෙන්නේ කියලා දාන්න හරිද එතකොට දැන් මම ගන්නවා මේකේ a x axp ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද dy p ත්‍රිකෝණය සැලකුවා dy p ත්‍රිකෝණය සැලකුවා අන්න එතකොට අපි කියන්න පුළුවන් මොකක්ද axp ත්‍රිකෝණය දීලා තියෙනවා මෙන්න මේ ax පාදය දැන් බලන්න පොඩ්ඩක් දැන් මේක දැන් බලන්න මොන අවස්ථාවෙන්ද අංග සම කරන්න පුළුවන් පාදයක් තියෙනවා සමාන්තරයි කියලා දීලා තියෙනවා සමාන්තරයි කියලා දීලා තිබ්බම අපිට කෝණ සමානයි කියලා හොයාගන්න පුළුවන් නේ අපි පුළුවන් ඒකාන්තර කෝණ අනුරූප කෝණ දෙන්නවා නම් ඒක සමානයි කියලා හොයාගන්න එතකොට මේ බලන්න මෙන්න මේකට මෙන්න මේක ඒකාන්තර මේ සමාන මේ කෝණේ මේකට සමාන හරි මේ කෝණ පා අවුලක් නැහැ එතකොට ax පාදය සමානයි y b ඒක මොකක්ද ඒක දත්ත අපි දීලා තියෙනවා ඊට පස්සේ ආයෙ ගන්න පුළුවන් අපිට මෙන්න මේ ටික දැන් අපි හොයාගත්තා xap නැත්නම් pax ඔන්න ඔය කෝණ සමානයි මේක මොකක්ද pby මොකක්ද ඒකාන්තර කෝණ ඔන්න සමාන්තර පාදයක් ගන්න පුළුවන් මෙතන ඒකාන්තර කෝණ ඊට පස්සේ මෙතන dyp නැත්නම් pyb මේක මේකට axp ඔන්න ඔය කෝණයයි මේක pyb ඔන්න ඔය කෝණයයි ඒක ඒකාන්තර දැන් ඒක මම කියන්න පුළුවන් මොකද්ද axp ඔන්න ඔය ත්‍රිකෝණය අංග සමයි byp ත්‍රිකෝණය මොකද්ද ඒක කෝණ පාද කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔය අංග සමකරණය කියන වෙන්න අපිට වෙනවට කියන්නේ සමාච්ඡේදන වෙනවා කියනවා. දැන් මට කියන්න පුළුවන් අංග සමත්‍රිකෝණ මොකද්ද වෙන්නේ? අංග සමත්‍රිකෝණ වල අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙයි. අංග සමත්‍රිකෝණ අනුරූප අංග සමාන වෙයි. අන්න එම නිසා මොකද්ද කියන්නේ? දැන් මම මේකට ඉස්සරහින් දෙන පාඩමේ t1 ඒකෙ මේකට ඉස්සරහින් දෙන පාඩමේ ඉතින් දැන් කරලා දෙන මට ඉස්සරහින් දෙන පාඩමේ මේක xp සමානයි ty කියන නේද xp සමානයි ty අනිත් එක මොකක්ද xp සමානයි py අනිත් එක ab සමානයි pb එම නිසා මොකක්ද ab හා yx රේඛා සමාච්ඡේදනය වෙන්නේ ඡේදනය වෙන්නේ හරි ඔන්නමයි ඒ ගාන හදන්න හරි මේ ගාන ඉවර පළවෙනි ගාන ඊට පස්සේ දෙවෙනි ගාන බලන්න දෙවෙනි ගාන මොකද්ද කියන්නේ හරි ඔයාලා පුළුවන් නම් මේ කියන්නේ ගාන හදන්න කලින් වීඩියෝ එක පෝස්ට් කරලා වීඩියෝ කොට නවත්තලා ගාන හදලා වීඩියෝ එක බලන්න පුළුවන් හරි දැන් ඉන්නේ දෙවෙනි ගාන මොකක්ද දෙවෙනි ගාන හරි දෙවෙනි ගානේ මොනම වගේ දෙවෙනි ගාන කියනවා මෙන්න
ධම්මක කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ පාද මේකට සමානයි. මේක Q, මෙන්න මේක M, මෙන්න මේක P, මෙන්න මේක A, මෙන්න මේක D, මෙන්න මේක C. දැන් මොකද කරන්නේ? හරිද? රූපේ දැක්කන ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය මොකද කියන්නේ? AC පාද මධ්‍ය ලක්ෂය එළු මේ ඉඳලා මෙන්න මේ දෙක සමාන නැහැ කියන්නේ. හරිද? BM රේඛාවට AC ට ඇති ලම්බය AB. BM රේඛාවට AC ට ඇති ලම්බය AB ද ඊට පස්සේ CC ට දික් කළ BM ට ඇති ලම්බය CQ ද C මෙන්න මේ C දා මේ දික් කළ BM ට ඇතුළු ලම්බය මොකක්ද? CQ. හරිද? ඕක තමයි කියන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ AB ත්‍රිකෝණය අංග සමයිලු AMP ඔන්න ඔය ත්‍රිකෝණය අංග සමයිලු CMQ ත්‍රිකෝණය කියලා පෙන්නන්න තියෙන්නේ. හරිද? මොකද කරන්නේ? සුපුරුදු පරිදි ඉතින් මොකද කරන්නේ? AMP ත්‍රිකෝණය CMQ ත්‍රිකෝණය අපි දැන් විදිහට අංග සම කරනවා අවස්ථාවලදී මොකක්ද පාවිච්චි කරන්නේ? දානවා AMP ත්‍රිකෝණය හා අනිත් එක CMQ ත්‍රිකෝණය සලකමු කියලා. AMP ත්‍රිකෝණය CMQ ත්‍රිකෝණය සලකමු කියලා දාලා. හරි. දැන් බලන්න අපි මොකද්ද කරන්නේ? කොහොමද දැන් ත්‍රිකෝණ ත්‍රිකෝණ කියන්නේ? නේ ත්‍රිකෝණ ත්‍රිකෝණය දීලා තියෙනවා. ඒකට දැන් පාරම විදිහට මේ කාර්ය දෙන්නවා. හරි. කර්ණ පද අවස්ථාවේ මේක කරන්න ඕන කියලා. හරි. දැන් බලන්න ඕනේ මේක පාදයක් මේ කර්ණ දෙක සමානයි කියලා දීලා. හැබැයි එක පාදයක සමාන ඉතුරු පාද දෙකෙන් එකක්වත් සමානයි කියලා දීලා නැහැ නේ. එතකොට දීලා නැත්නම් අපිට මොකද සමානයි කියලා ගන්න පුළුවන්ද? බැහැ. එතකොට අපි මොකද කරන්න ඕනේ? නේ හොයාගන්න විදිහ බලන්න. හොයාගන්න වෙන විදිහකුත් නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ මේ දීලා තියෙන දත් වලින් මොකක් හරි කරන්න. හරි. මේ බලන්න කෝණයක් මේක අංශ කරනවා මේකට අංශ කරනවා. මේ දෙක සමානයි නේ. ඊට පස්සේ මේ බලන්න මෙන්න මේක ඇවිල්ලා ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ සමානයි නේ. සරල රේඛා දැන් ඡේද කරනවා කියන්නේ ප්‍රතිමුඛ කෝණ සමානයි. එහෙනම් අපි කියන්න පුළුවන් මේ කෝණ දෙකයි පාද. කෝණ දෙකයි නේ මේක නම් උපාදේ නෙමෙයි නේ. එතකොට අන්න ඒක සමානයි. කෝණ දෙකකුයි පාද අනුපාදයේ සමානයි. එතකොට කියන්න පුළුවන් කෝණ පාද අවස්ථාවේ අංග සම වෙනවා කියලා. හරි. එතකොට කොහොමද වෙන්නේ? එතකොට අපිට ගන්න නේ මේ විදිහට කියන්න පුළුවන්. ABM ඔන්න ඔය කෝණයයි මේ CQM ඔන්න ඔය කෝණය වෙනවා අංශක 90. මොකද්ද ඒක දීලා තියෙනවා. ඊට පස්සේ ආයෙ දිනවා AM සමානයි MC. ඒක මොකද්ද? ඒක දාන්න. ඊට පස්සේ අපි හොයාගන්න. මොකද්ද? AMP ඔන්න ඔය කෝණය සමානයි. මොකද QMC ඒක මොනවද? ඇයි සමාන වෙන්නේ? ප්‍රතිමුඛ කෝණෙකින් තමයි සමාන. අන්න දැන් මට කිව්වා AMP ත්‍රිකෝණය අංග සමයි. මොකද AMP ත්‍රිකෝණය අංග සමයි QMC ත්‍රිකෝණය. හේතුව මොකද? කෝණ පාද අවස්ථාවේ අංග සමයි. අන්න ඒක වෙනවා නේ. හරි. එතකොට ඒ ගාන ඉවරයි. හරි. ගාන ගියාගන්න. ඊට පස්සේ ඊළඟ රූපයේ දී ඇති තොරතුරු අනුව තුන්වෙනි ගන්න. රූපයේ දී ඇති තොරතුරු අනුව A B F එන්න මේ දෙක සමාන්තරයි කියලා දීලා. මේකට මේක සමාන. හරි මොනවද දීලා? දී රූපයේ තොරතුරු අනුව ADF ත්‍රිකෝණ. මෙන්න මේක ADF. ඊට පස්සේ B EC. හරි මොනවද දීලා දිනවා? ADF ත්‍රිකෝණයයි. DB මොන ඔය ත්‍රිකෝණයයි. අංග සමයි කියලා පෙන්නන්න දීලා. ඉතින් කොහොමද වෙන්නේ? හරි දැන් මේක දීලා දිනවා. මේ පාදේ මේක සමාන. හරි පාදයක් හරි. දැන් බලන්න සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට කෝණ ටිකක් හොයාගන්න පුළුවන් වෙන්නේ. පුළුවන්. හරි මේ බලන්න. එතකොට අපිට දීලා තියෙනවා නේ. දැන් මේකේ මොනවද කරන්නේ? මෙන්න මේ පාදයේ සමාන්තරයි. මෙන්න මේකයි. එතකොට මෙන්න මේක මේ මොනවද? අනුරූප කෝණ. දැන් තව එකක් හොයාගන්න ඕනේ. නේ? තව කෝණයක් සමානයි කියලා හොයාගන්න ඕනේ. ඒ තමයි මේ බලන්න. දැන් මේ දැන් අපි මෙන්න මේ දෙකේ සමාන්තරයි. තව පාද දෙකක් සමාන්තරයි. මෙන්න මෙහෙම මෙදී
මෙන්න මේකයි සමාන්තරයි. එතකොට මේ දෙක සමාන්තරින් දා මෙන්න මේ මෙතනක් තියෙනවා. තව අනුරූප කෝණ දෙකක්. එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ? පාද මේ කෝණ පාද අනුරූප පාද දෙක ගන්න සෙට් වෙලා තියෙනවා. අන්න ඒ කියන්නේ එතකොට ADF ත්‍රිකෝණයයි අනිත් මොකක්ද? DB ත්‍රිකෝණයයි කෝණ පාද අවස්ථාවේ අංග සම වෙනවා කියන්නේ. හරි. එතකොට අර විතර මම ගන්නවා ADF ත්‍රිකෝණය අනිත් එක මොකද්ද? DBE ත්‍රිකෝණය සැලකීම. DB ත්‍රිකෝණය සැලකීම. එතකොට ADF එකේ AD මොනව සමානයිද DB ට. ඒක මොකද්ද? දත්තේ ඒක ඇවිල්ලා දත්ත. ඊට පස්සේ DAF ඔය කෝණය සමානයි. මොකද ADF කෝණය. ඒක ඇවිල්ලා මොකද්ද නේද? අනුරූප කෝණ. ඊට පස්සේ මේ අනිත් එක මොකද? ADF ඔන්න ඔය කෝණය සමානයි. මොකද ADF කෝණය සමානයි. මේකේ EBD නැත්නම් DBE කෝණය. DBE කෝණයට ඒක අනුරූප කෝණ. හරි. දැන් ඉතින් අපි කියන්න පුළුවන් ඒ නිසා ADF ත්‍රිකෝණය ඔන්න ගාම සමයි DBE කෝණයට. මොකද අවස්ථාව? කෝණ පා. හරි නේද? හරි ලේසි. හරි. හරියට ගණනය කියන්න. අර ගණන විමුණේ ගන්නවා. හරි ලේසි. හරි. ඊට පස්සේ එන්නකො හතරට ගන්න. තුනේ ගන්න හරි හතරට ගන්න. මේ ගණන් හරිද? ඒ කියන්නේ දැන් මම මේක හදන්න ගන්නේ පුළුවන් නම් වීඩියෝ පෝස්ට් කරලා හදලා ඉන්න. හරිද? එහෙනම් ගන්නවා මට. හරි. එන්නකො හතරට ගන්න. හතරට ගන්න. ත්‍රිකෝණය තියෙනවා. ත්‍රිකෝණෙ තියෙන්නේ ත්‍රිකෝණගේ සමාන. මෙන්න මේකේ A B C මෙතන F E A B C මෙතන F E කියලා තියෙනවා. හරි. එතකොට මොකද කරන්නේ? රූපය දැක්කනේ A B C සම්බාර මොකද කියන්නේ? සම්බාර ත්‍රිකෝණයක් කියලා කියනවා. ඒ කියන්නේ පාද තුනම සමානයි කියන එක. හරි. ඔය ත්‍රිකෝණේ පාද තුනම සමානයි කියලා මම කියනවා. AC හා BA පාදවල මැද ලක්ෂණ පිළිවෙලින් AC හා BA පාදවල මැද ලක්ෂණ පිළිවෙලින් මෙන්න මේ FI ඒ කියන්නේ මෙන්න මේකට සමානයි. අතරම මේ AB AC ට සමානයි නේ. මේ බලන්න. AB සමානයි AC. ඔක දීලා තියෙනවා නේ. AB සමානයි AC කියලා දීලා. ඊට මේක වීඩියෝ එකේ තියෙනවා. තේරුම්. හරි. AB සමානයි AC කියලා දීලා. එතකොට දැන් අපිට අතර මේකෙන් කියනවා DF සමානයි. දැන් මධ්‍ය ලක්ෂණය. ඉතින් මධ්‍ය ලක්ෂණ DF සමාන වෙන්න ඕනේ FA. අනිත් එකත් E කියන්නේ මධ්‍ය ලක්ෂණ. ඒ කියන්නේ CE සමාන වෙන්න ඕනේ. CE සමාන වෙන්න ඕනේ. EA. අතරම මෙන්න මේ හතරම එකට එකක් සමානයි. ඉන්න ඔය එකක් තමයි වෙන්න. දැන් මේ බලන්න AB සමානයි AC නේ. AB සමානයි AC. ඔක පෙන්නන්න මම එකක් කරලා වෙන්නම්. AB කියන්නේ AF ධන FB AC කියන්නේ මොකක්ද? AC කියන්නේ AE ධන EC AE ධන EC. ඒකනේ. දැන් AF නැත්නම් FB ධන FB වෙනකොට මට AF දාන්න පුළුවන්. AE ධන EC AE මේ AE නැත්නම් AE ධන EC EC වෙනකොට මට AE දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? දෙකක් AF සමානයි දෙකක් AE වෙනවා. දැන් මේ බලන්න දෙකක් A දෙපැත්තම දෙක දෙනවා අයින් වෙනවා. AF සමානයි AE කියලා. ඉතින් AF සමානයි AE. දැන් මේකට සමානයි. එතකොට මේකට සමානයි. මේ දෙක වෙනම සමානයි. කියන්නේ මේ ඔක්කොම සමානයි. අර සමාන රාශි වල ඒ කියන්නේ සමාන රාශි වලට සමාන රාශි සමාන. අනේ ඒක ප්‍රත්‍යක්ෂ තමයි. අර මොන හතරම එකට එක සමානයි කියලා ඕකෙන් ගත්තා. මේ අල්ලලා වෙන සාධන. හරි. එතකොට අනිත් ඔය ඉතරේ පළවෙනි අටවල කියනවා මොකද්ද? AB හා FC ලම්බක බව. AB හා FC ලම්බකයි කියලා පෙන්නනවා. මෙන්න මේක
මේකට ළඟයි කියලා පෙන්නනවා. හරි. දැන් මොකද ඔක පෙන්නන්නේ? දැන් බලන්න නේ AB FC AB මෙන්න මේ රේඛාව නේ. හරි. AB ඔය දෙක ළඟයි කියලා පෙන්නන්නේ. දැන් අපි ත්‍රිකෝණාංග සමය දාන්න. හරි. දැන් මේ ත්‍රිකෝණාංග සමය පාවිච්චි කරලා කොහොමද මේක පෙන්නන්නේ? කලින් ඔය ළඟයි කියලා පෙන්නන එකත් අපි කරා. මතකද? හරි. අන්න ඒ වගේ මේකේ මම මෙන්න මේ ත්‍රිකෝණ දෙක සලකනවා. මොකක්ද ත්‍රිකෝණ දෙක? එකක් තමයි AFC ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද? BFC ත්‍රිකෝණය. BFC ත්‍රිකෝණය සැලකීමේ. හරි. එතකොට AFC ත්‍රිකෝණය අනිත් එක BFC ත්‍රිකෝණය. AFC ත්‍රිකෝණය හා BFC ත්‍රිකෝණය සැලකීම. හරි. දැන් බලන්නකො. දැනට මම චූට්ටකට මෙන්න මේකම. හරි. දැන් AFC ත්‍රිකෝණයයි BFC ත්‍රිකෝණයයි දීලා ඉන්නේ. හරි. ඔව්. දැන් ඔයාලා මේ පාත් දෙක සමානයි කියලා දන්නවා නේ? BF සමානයි. BF සමාන අනිත් එක මොකක්ද? ඒක දත්තේ අර මධ්‍ය ලක්ෂය කියලා දීපු එකෙන් ගන්න. හරි. නැත්නම් වරහන් ඇතුළේ දාන්න ABE මධ්‍ය ලක්ෂය ඒක. ඒක දැම්මම වඩාත් හොඳයි. ABE AB පාදයේ මධ්‍ය ලක්ෂය F බැවි. හරි. AB පාදයේ මධ්‍ය ලක්ෂය F බැවි කියලා මොනවද දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් BF සමානයි AF කියලා දෙනවා. එකක් ඊට පස්සේ තව ඔයාලා දන්නවා මේක දැන් සම්පාත ත්‍රිකෝණයක් කියලා දුන්නානේ මුලින්. එතකොට මෙන්න මේ පාදේ තුනම සමානයි. එතකොට මෙන්න මේ පාදේ මේකට සමානයි කියලා දාන්න පුළුවන්. ඒක ත්‍රිකෝණ දෙකේ පාද දෙකක්. අනුරු පාද දෙකක් නේ. BC AFC ත්‍රිකෝණ නම් AC සමානයි මේකේ BC ට. අන්න ඒක දත්තේ කියලා දාන්න. නැත්නම් සම්පාද ත්‍රිකෝණයක් දෙන්න කියලා දාන්න. හරිද? ඊට පස්සේ අනිත් එක මෙන්න මේ FC ඇවිල්ලා මොකක්ද? FC පොදු පාදයක්. FC පොදු පාදයක්. FC පොදු පාදේ එම නිසා දැන් මේ තුනම පාද මට කියන්න පුළුවන් AFC ත්‍රිකෝණය අංග සමයි BFC ත්‍රිකෝණය. මොකද අවස්ථාව පාද අවස්ථාවේ අංග සමයි කියලා කියන්න පුළුවන්. පාද අවස්ථාවේ අංග සමයි. හා ඊට පස්සේ දැන් අපි ඕන මොකද වෙන්නන්න නෑ. අපිට ඕනේ මොකක්ද? මෙන්න මේ AB පාදය FC පාදයට ලම්බ කරනවා කියලා පෙන්නන්න. හරි. ඒකට මොකද කරන්නේ? මම ගන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූප ග සමාන වේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. මට කිව්වේ ඇයි මෙන්න මේකේ මෙන්න මේ පොදු පාදයට එක්ක මේ කෝණ මේ අනිත් පාදයට මෙන්න මේ කෝණේ සමාන. AFC කෝණේ AFC ඔන්න ඔය කෝණේ මේකේ BFC ඔන්න ඒ කෝණේ සමානයි කියලා කියනවා. හරිද? හරි. ඊට පස්සේ දැන් උතන අපි ලම්බය කියලා පෙන්නන්නේ කොහොමද? නේ? ලම්බය කියලා පෙන්නන්න තියෙන ලේසි විදිහ තමයි ආශක 90යි කියලා පෙන්නන එක මෙන්න මේ කෝණය. හරිද? දැන් ඔයාලා ඉස්සෙල්ලත් ඉගෙන ගන්න. ඉස්සෙල්ලත් මම කියනවා. ඕක ආශක 90 කියලා පෙන්නන්න පුළුවන් අපිට. අන්න අර මොකද? සරල රේඛාව මත වෙයි බද්ධ කෝණ වල එකතුව ආශක 180යි කියන එක. දැන් මම කියන්න පුළුවන් AFC ඔන්න ඔය කෝණේ දාන්න. අනිත් කෝණ BFC ඔන්න ඔය කෝණ දෙක එකතුව ආංශක 180යි කියලා. මොකක්ද හේතුව? සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල ඓක්‍ය ආංශක 180යි කියලා ලියන්න පුළුවන්. හරි. ඒක තේරුණා. ඊට පස්සේ දැන් මම දානවා AFC එකතු කිරීම නේ BFC වෙනකොට මට AFC දාන්න පුළුවන්. ඕක සමානයි ආංශක 180යි. දැන් දෙකයි AFC ඔන්න ඕක සමානයි ආංශක 180යි. AFC කියන්නේ කීයද? 180 දෙතනවා දෙකේ කීයද? ආංශක 90. AFC ශකන ඒ කියන්නේ AFC සමානයි අංශක 90 කියලා. ඒ කියන්නේ AF ලම්බකයි මොකද? AF නැත්නම් AB ලම්බකයි මොකද? F ඔන්න ඔක වෙනදී. හරි. ඒක කොහොමද? හරි. ඔය බලන්න පස්සේ. හරි. ඊට පස්සේ අපි නෝ මොකද දෙවෙනි පාඩම. ඒක මොකද කියන්නේ? අන්න. ඒක කියන්නේ මොකද? AC හා BE ලම්බ කරනවා. මේ AC හා
B කියන්නේ මෙන්න මේක. දැන් මම පොඩ්ඩක් මේ ලේසර් එක ගන්නවා. හරිද? නේ? AC හා B. ඉතින් අර ඉස්සෙල්ලා කරපු දේ මෙන්න මේ ත්‍රිකෝණ දෙකට කරන්න. අනිත් ත්‍රිකෝණ දෙකට. දැන් අපි ඉස්සෙල්ලා කරේ මෙන්න මේ ත්‍රිකෝණ දෙකට. මෙතනින් අර එකක් හදලා. දැන් මේකට කරමු. මොකක්ද ත්‍රිකෝණ දෙක? A B E ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද? B C E ත්‍රිකෝණය සැලකීම. අන්න. තෝරගන්න. මොකක්ද? ඒකේ තරමනේ AE සමානයි EC. මොකක්ද? AC පාදයේ මධ්‍ය ලක්ෂය මධ්‍ය ලක්ෂය E වේ. හරි. ඊට පස්සේ මොකක්ද අය ගන්න ඕන? මේකෙත් මේ දෙක සම්පාද්‍ය ගුණයට මේක. එතකොට AB පාදය සමානයි BC කියලා ගන්න. හරිද? මොනවද ඒ කියලා නැත්නම් ABC සම්පාද්‍ය ගුණය කියලා දාන්න. එතකොට මේක පොදු පාදය වෙන්නේ BE. BE පොදු පාදය දැන් කියන්න පුළුවන් ADE ත්‍රිකෝණය අංග සමයි මොකද්ද මේ BCE ත්‍රිකෝණයට මොකද්ද හේතුව පාද අවස්ථාවෙන් අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්. දැන් ඉතින් අංග සම ලාමගය කියන මම ඉක්මනට කරමු කියන්නේ කලින් විස්තර කරලා කියපු අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. අන්න ඒ නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ AEB ඇයි ඒ දෙකම ගන්න. මොකද ඒ දෙක නම් ඕනේ විතර මේ අංශ 90 කියලා පෙන්නන්න ඕනේ. ළමයි කියලා පෙන්නන්න ඕනේ. AEB ත්‍රිකෝණයයි මෙතන එනවා BEC ත්‍රිකෝණය. BEC ත්‍රිකෝණය කෝණය. මේ සමානයි කියලා. හරි. ඉතින් අය මේක සරල එකක් දොරවල් ලියන්න පුළුවන්. AEB ඔන්න ඔය කෝණය තමයි BEC ඔන්න ඔය කෝණය දෙකේ එකතුව අංශක 180. මොකද හේතුව සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල එකතුව අංශක 180. එතකොට AEB ධන BEC කියන්නේ BEC සමාන AEB. එතකොට BEC වෙනකොට මට දාන්න පුළුවන් AEB. අන්න එතකොට ඒක අංශක 180 දෙක AEB සමානයි අංශක 180යි AEB සමානයි කීයද? 180 අන්න මට ඒක කියන්න පුළුවන් AC ඔන්න ඔය දෙක ලම්බයි කියන ලම්බයි BE මෙන්න මේක අපි මේ ලකුණ අපි කරනවා ලම්බයි කියන. හරිද? හරිද? හරි. ඊගොල්ලෝ කරා. ඊයක. හරිද? ඊයස්. ඒකේ තුන්වෙනි කියන්නේ CF සමානයි BE බව වෙනවා. දැන් මේ CF කියන්නේ මෙන්න මේක. නේ? CF සමානයි BE බව වෙනවා. ඒක කොහොමද වෙන්නේ? මොකද කියන්නේ? දැන් මේ ලම්බකය කියලා පෙන්නලා දෙන්නේ. මේක 90යි කියලා දාන්න. දැන් හරිය ලේසි. මොකද? දැන් මොකක් පල්ලෙහාට කොටස් වලට යද්දී අර උඩ කොටස් වල හදලා ඔයාලා ඔප්පු කරගත්ත ඒවා පල්ලෙහාට ඕනවා. පල්ලෙහාට කොටස්. හරි. දැන් මේකෙදි මම අය ගන්නවා මේ බලන්න BFC ඔන්න ඔය BFC ත්‍රිකෝණය හා අනිත් එක මොකක්ද? BEC ත්‍රිකෝණය ගන්න. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක ගන්න. ඇයි ඔය ටික ගන්න? මොකද මේ අපිට වෙනම තියෙන්නේ C සමානයි BE කියලා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තා නම් අපිට ඒක දේශයෙන් පෙන්නන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුභංග සමානයි කියලා අරන්. තේරුණා? හරි. දැන් BFC ත්‍රිකෝණය ගත්තොත් BFC ත්‍රිකෝණය මේ BF සමානයි අපිට ගන්න පුළුවන් BF පාදේ සමානයි BF සමානයි EC කියලා කලින් අපි ඒක මුලින්ම හදලා පෙන්නනවා. මම මුලින්ම මේක සමානයි කියලා මම හදලා පෙන්නනවා. හරි අංගෙක හදලා පෙන්නනවා. හරි ඒක හදලා පෙන්නන්න ඕනේ. BF සමානයි EC කියලා ගත්තා. හරි ඕක සාධ්‍යයි කියලා දාන්න. හරි ඊට පස්සේ මොකක්ද මෙන්න මේ දෙවරන් මේකට ඉස්සරහින් තියෙනවා මේ මේව රිජිකෝණී ත්‍රිකෝණ. එතකොට කර්ණ දෙක කර්ණය මේ කර්ණය පොදු වෙනවා BC පොදු පාදයේ හැබැයි ඒක කර්ණය එතකොට අපිට පුළුවන් මේක එම නිසා BFC ත්‍රිකෝණය අංග සමයි BEC ත්‍රිකෝණය කියලා කියනවා. මොකද හේතුව කර්ණ පාද අවස්ථාව. හරි එතකොට මට කියන්න පුළුවන් BFC එම නිසා BFC ත්‍රිකෝණය
නිසා BFC කරනවා. හරි. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමානයි. අන්න ඒක අනුරූප අංග සමානයි. මොකද වෙන්නේ? මෙන්න මේ FC පාදයයි අනිත් එක DE පාදයයි ඔන්න ඔය දෙක සමාන වෙනවා. ඔන්න ඔය ඒ ගන්න ඉවර. හරි. තේරුණාද? හරි. කොහොමද පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන කරලා ඉදිරියට ගමු. ඊළඟ වීඩියෝ එකේදී ඉතුරු ගණන් 5ක් හරි. ඒකට තව ගණන් 9ක් තියෙනවා. ඒ ගණන් 9 ඊළඟ වීඩියෝ එකේදී මම මේක දානවා. බලන්න පස්වෙනි එක ඉක්මනට බලමු. හරි. පස්වෙනි එකෙත් ඔය වගේ මොනවද දීලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේකේ A B C දැන් E වන්නෝකන D රූපය දැක්කම ABC ත්‍රිකෝණය AB සමානයි AC සමානයි AC වන අතර D අනු BD සමානයි CD වන පරිදි ලක්ෂණ. හරිද? AD රේඛාවට BC පාදයේ AD රේඛාවට මොකද කියන්නේ? AD රේඛාවට BC පාදයේ AD අනු. මෙන්න මේ AD රේඛාව ගාඩියක් කරාම මෙන්න මේ BC පාදයේ E වලදී හම්බ වෙනවා කියලා කියනවා. හරි. පළවෙනි එක කියනවා ABD ත්‍රිකෝණය. ABD මෙන්න මේ ත්‍රිකෝණය මොකද කරන්නේ? ACD ත්‍රිකෝණයට අංග සමයි කියලා පෙන්වන්න තියෙනවා. හරිද? මුලින් මොකද කරන්නේ? ABD ත්‍රිකෝණය අනිත් එක මොකක්ද? ACD ත්‍රිකෝණය සම. හොඳයි. හරි. එතකොට මොකද මේ බලන්න. ඔන්න AB පාදය සමානයි AC. ඒක මොකද්ද? එයාලා දීලා තියෙනවා. මාක් කරලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ BD සමානයි මේකේ DC. මාක් කරලා දීලා තියෙනවා. මොකක්ද? දාන්න. ඊට පස්සේ AD පොදු පාදයේ හරි. එතකොට ABD ත්‍රිකෝණය ඔන්න ගාංග සමයම මොකටද? ACD ත්‍රිකෝණය. එතකොට මොකද අවස්ථාව? පාද අවස්ථාවේ අංග සමය. හරි සම. හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි කැලේ කියනවා BAE මෙන්න මේකයි. හරිද? CAE ඔන්න ඔකයි අංග සම කරන්න කියලා. හරිද? එතකොට අපි ඒක අංග සම කරන්නේ කොහොමද? හරි බලන්න. BAE කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන මේ ත්‍රිකෝණේ. ACE කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය. ඒක මේ පාද මේකට සමාන. හරි පාදයක් හරි. නැතිනම් පොදු පාදයක්ත් තියෙනවා. පාද දෙකක් හරි. ඒතකොට පාදයක් දෙකම මේ කෝණ පාද වලින් හදන්න පුළුවන්. හැබැයි කෝණය අන්තර්ගත කෝණය වෙන්න ඕනේ. හරිද? අන්තර්ගත කෝණය නෙමෙයි නම් මේක ගන්න බැහැ. කෝණ පාද අවස්ථාව යූස් කරන්න බෑ. හරි. මේක බලන්නනේ පාදය මෙන්න මෙතන මේ පොදු පාදය කෝණ පාද මේ කෝණ පාද ගන්නවා මෙන්න මේක සමානලා තියෙනවා. හරි. මෙන්න මේ ත්‍රිකෝණය. බලන්න අපි කලින් පෙන්නුවා මෙන්න මේ පොලි ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නුවා. ඒකේ හැබැයි අංග සමයි පෙන්වන්න අපිට යූස් කරන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමානයි කියන එක. එතකොට අපි කියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙන නිසා එතකොට මොකද කියන්න පුළුවන්? මෙන්න මේ දෙක අර කියන්නේ මේක හදුවානේ. මෙන්න මේකෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ දෙක සමානයි කියලා. ඒක ඉලක්කයට යූස් කරන්න පුළුවන්. මට පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප ඒක මුලින්ම ලියන්න. අනුරූප අංග සමාන වේ කියලා. මට පුළුවන් BAE ඔන්න ඔය කෝණය BAE කෝණය සමානයි EAC කියලා කියන්න. නැත්නම් CAE කෝණය කියලා කියන්න. හරි. දැන් අපි මෙන්න මේ දෙක අංග සම කරගන්න. ගන්නවා ABE ත්‍රිකෝණය අනිත් එක මොකක්ද? ACE ත්‍රිකෝණය සැලකුවේ. එතකොට මේකේ AB පාදය AC පාදයට සමානයි. ඒක ගත්ත ඊට පස්සේ AE පොදු පාදයේ වේ. ඊට පස්සේ BAE කෝණය ඒක මොකක්ද? අපි සාධනය කරගත්තේ නේ. BAE කෝණය සමානයි CAE කෝණය. ඒක අපිට දාන්න පුළුවන් සාධිතයි කියලා. හරිද? සාධිතයි කියලා දාන්න පුළුවන්. දැන් බලන්න පාද කෝණ පාද
කෝණ පාද. දැන් මම කියන්න පුළුවන් ABE ත්‍රිකෝණය අංග සමයි ACE ත්‍රිකෝණයට මොකක්ද අවස්ථාව? පාද කෝණ පාද අවස්ථාවේ අංග සම වෙනවා කියන්නේ. හරි. අන්න එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ AE BC ලම්බ බව වෙනවා. AE BC ලම්බයි කියලා වෙනවා. ඉතින් මොකද කරන්නේ? අර කලින් කරපු එකම නේ. දැන් මේක අපි පෙන්වන්නේ මේක අංග සමයි කියලා. මට පුළුවන්. අය අංග සම මේ තුنين කියන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ කියලා. අර මට පුළුවන් මෙන්න මේ AEB ඔන්න ඔය කෝණය සමානයි AEC කියලා දාන්න. AEC කෝණය කියලා දාන්න. ඊට පස්සේ මේක සරල රේඛාවක් උඩ තියෙන්නේ. AEB ඔන්න ඔය කෝණයට එකතු කරනවා මොකක්ද? AEC කෝණය. AEC කෝණය. අන්න ඔක අංශක 180යි. හේතුව මොකක්ද? හේතු ගන්න ඕනේ. ජාමිතිය හේතු ගන්න. හේතු නැත්තම් නැහැ. මොකක්ද? කවුරුනේ. හරි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියලා දාන්න. හරි දැන් AEB දාන AEC වලට දානවා අය AEB කියන. මොකද ඒ දෙක සමාන. අංශක 180යි දෙකක් AEB සමානයි. අංශක 180යි AEB නෝ සමානයි 180 දෙනවා දෙක. ඒකට AEB නෝ සමානයි අංශක 90. ඒ කියන්නේ BC AE ළඟයි BC AE ළඟයි BC කියලා අන්න ඒ ගණන්. හරි. එතකොට ඒකේ විස්තරයස ගණන් පහක් හදලා දෙන්නේ. ඒක ගණන් අය මම ඊළඟ වීඩියෝ එකේ දානවා. අනිවාර්යෙන් ගණන් ටික හදන්න. ඒ කියන්නේ මම ගණන් හදන වීඩියෝ එක පොත් කරලා පුළුවන් නම් ගණන් හදන්න try කරලා මේක බලන්න. හරි. එතකොට අංග සාමි පාඩමේ ගණන් ගණන් ටික වර්ණය කරලා තියෙන ගණන් තමයි තව ටිකක් හදන්නේ. හරි. ඔයාලට මොකක් හරි අර හදපු ටික හරි මොකක් හරි අවුලක් තියෙනවා නම් එක්ක කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මේ අපේ WhatsApp group එක මම මේක දාලා තියන්න. link එක group එකේ ඒකට join වෙලා මෙන්න මේ ප්‍රශ්න මේ මම කියනවා. එහෙම කියලා message එකක් දාන්න. එතකොට මට උදව් දෙන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ජය